අපි A to Z පටන් ගනිමු. ඉතින් නිවැරදි බෞද්ධයා කියන්නේ කවුද? ඒ වගේම නිවැරදි පන්සලක් කියන්නේ මොකක්ද? මම කියන විතරම සිංහල බෞද්ධ ජාතිය කියලා වෙන වරද්දගත්ත එක. ගණින්නාන්සේලාගේ ක්‍රමවේද ටික අද හාමුදුරුවෝ පවත්වන්න යනවා අපි පවත්වන්න යනවා. අපේ ඉන්න ගොන්තක තීරු හැත්ත මොකද කරගත්තේ? නම තියාගත්ත තැන වරද්දාගත්තා. මේ උපෙන්දේ තාත්තගේ වාසනෙම දාන්නේ. නියම අලුත්ම සෙල්ලම අලුත්ම බිස්නස් එක මම කියන්නම් මේක. මේක සම්පූර්ණ වාක්‍යයන් රුවන්වැලිසෑයේ හාමුදුරුවෝයි සෝමාවතී හාමුදුරුවෝ මේ රට කරපු අපරාධයක් ඔබ වහන්සේලා දෙන්නා. හැබැයි ආධ්‍යාත්මික බලය බිඳුවයි ධර්මදීප ලංකා YouTube නාලිකාව බෞද්ධ පුනර්ජීව ධර්මදීප වැඩසටහන විකෘතිකරණය කර සමාජය සම්මත කර ඇති අධ්‍යාත්මික දහම සත්‍ය සොයා මහ පොළොව මත යථාර්ථයක් කරන්නට දරන වෑයමකි. අධ්‍යාත්මය තුලින් භෞතිකය හා අධ්‍යාත්මිකය දිනන හෙට දිනකට මිනිසුන් වෙනුවෙන් අද අපි ඔබ සමග එකතු වන්නේ. සුබම සුබ දවසක් නිර්වාණ සම්පත්තිය ලැබේවා. ඔබ මේ එකතු වන්නේ ධර්මදීප ලංකා YouTube නාලිකාව ඔස්සේ බෞද්ධ පුනර්ජීව ධර්මදීප වැඩසටහන සමගයි. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විකෘති කර ඇති බුද්ධ ශාසනයේ සත්‍ය ධර්මයේ සමාජගත කිරීමට නිර්මාණය කළ සියලු දේ නිවැරදිව හඳුනා ගැනීමටයි. සුපුරුදු ලෙස අදත් අපි සමග එකතු වෙනවා බෞද්ධ පුනර්ජීව ධර්මදීප වැඩසටහනේ නිර්මාතෘ වගේම කිරිඳිකැලේ විෂ්ණු මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ තැන්පත් ජයලත් මැදගම් මැතිතුමන්. ඉතින් නිලමේතුමනි ඔබතුමාට නිවන් සැප ලැබේවා. නිවන් සැප ලැබේවා කාවින්දී. බෞද්ධ පුනර්ජීව ධර්මදීප වැඩසටහනේ තුන්වන කොටසයි අද නිලමේතුමනි අපි මේ පවත්වන්නේ. සියලු පැතිමතුන් නිවන් මගට මාර්ගය පෙන්වන මේ ආධ්‍යාත්මික ගමන තුල විකෘති කර පවත්වාගෙන යන සම්මත වාදයන් හේතුඵල වාදයන් මත සහ ආධ්‍යාත්මික කෝණයෙන් ඒ දෙස් බලා නිවැරදි කරන ගමනකයි අපි මේ නිරතව සිටින්නේ. අපි A to Z පටන් ගනිමු. ඉතින් නිවැරදි බෞද්ධයා කියන්නේ කවුද? ඒ වගේම නිවැරදි පන්සලක් කියන්නේ මොකද්ද? ඉතින් නිලමෙතුමනි අපි අද සාකච්ඡාව මෙතනින් පටන් ගනිමු. අපි මේ කතාව පටන් ගමු මේව. මම සාලෝ කියලා දෙන්නම්. කාවින්දි බෞද්ධද? ඔව් බෞද්ධ. එතකොට කාවින්දි බෞද්ධ වුණේ කොහොමද? උපතින්ම බෞද්ධ. ඒ ඒ කියන්නේ අම්මා තාත්තා කිරියම්මා කිරියත් ඒ වගේ පරම්පරාවෙන් පැවතෙන මේක බෞද්ධ. හරි. එතකොට මම කාවින්දිගේ ප්‍රශ්නයක් අහනවා. සිද්ධාර්ථ කුමාරයා බෞද්ධද හින්දුද? හින්දු ආගමේ කෙනෙක්. හින්දු ආගම. හින්දු ආගම. උප්පත්තියෙන් හින්දු පසුව බෞද්ධ බවට පත් වුණා. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කාවින්දි. දැන් කාවින්දි බෞද්ධ වුණේ කොහොමද? අම්මා තාත්තා බෞද්ධ නිසා, උප්පත්තියෙන් බෞද්ධ නිසා කාවින්දි බෞද්ධ වුණා. ගෞතම බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර උප්පත්තියේදී හින්දුවරයෙක් ලෙස උප්පත්තිය ලැබුවා. පසුව බෞද්ධයෙක් බවට පත් වුණා. එතකොට මම මෙහෙම කියනවා. කාවින්දි බෞද්ධ නෙමෙයි බෞද්ධ වගේ කෙනෙක් කියලා. මොකද කියන්නේ? අභියෝගේ බාර ගන්නවද? මම කියන කාවින්දි බෞද්ධ නෙමෙයි බෞද්ධ වගේ කෙනෙක්. මේ රටේ ඉන්නේ ගොඩක් බෞද්ධ නෙමෙයි බෞද්ධ වගේ අය. පිළිගන්නවද නැද්ද? තර්ක කරනවද? ඇයි එහෙම හරි කියලා වුණා? හරි. මෙහෙමයි කාවින්දි. ගෞතම බුදු පියාණන් වහන්සේ බෞද්ධ වුණේ කොහොමද? සම්බුද්ධත්වයට පත් වුණ නිසාද? එමයි කාවින්දි. සිද්ධාර්ථ කුමාරයා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව, පරිගැනීම, පරිදැරීම, බය, මාන්නය, තරහ කියන මෙන්න මේ කොටස් ටික අයින් කරලා ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව කියන උතුම් ගුණාංග වලින් සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේ බෞද්ධ වුණේ අන්න ඒ ආකාරයට.
එතකොට අපි බෞද්ධ වෙලා තියෙන්නේ දැන් අර කාවින්දි කියපු විදිහට අම්මා තාත්තා බෞද්ධ, කිරියම්මා කිරියත්තා බෞද්ධ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තණ්හාව, පරිගැනීම, පරිදැරීම, බය, මාන්නය, තරහ. මේවා කාවින්දි අයින් කරලාද ඉන්නේ? මම හිතන්නේ බුදුහාමුදුරුවෝ හරි කිසි මිනිස්සෙක් එහෙම අයින් කරලා. ඒක හරි. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මේක මේ බෞද්ධව නෙමෙයි ඉන්නේ බෞද්ධ වගේ අය. ඇයි මෙහෙම වුනේ? බෞද්ධ වගේ වුනේ ගෞතම බුදු පියාණන් වහන්සේ කියා දුන් නියම 10 සමාජගත වුණේ නැහැ. ඒ වෙනුවට නිර්මාණය වුණා විකෘතිකරණයන්, අනිකායවන්. මෙන්න මේ තුල අද බෞද්ධයන්ට නිවන වටේ කැරකි ඉන්න සලස්වලා තියෙන විශේෂ බුද්ධ ഘോഷ ආමුදුරෝ කරපු මහා විනාශය වගේම මේ පසුගිය කාල වකවාණු තුල සිද්ධ වෙච්ච සියලුම ආගමික නායකයන් සිදු වෙච්ච මහා වැරදි සමූහයකින් අද බෞද්ධයෝ නිවන වටේ කැරකි ඉන්නවා. ඉතින් එකයි අපි කියන්නේ බෞද්ධයෝ බෞද්ධ නෙමෙයි බෞද්ධ වගේ අය. ගෞතම බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම බෞද්ධ වෙනවා. කොහොමද බෞද්ධ වෙන්නේ? බුද්ධියෙන් අගතයි. එතකොට අපි බුද්ධියෙන් අගතන්ද ඒත් නෑ. පහුගිය කාලය තුල බලන්න කාවිදී මරණ බය. අපි හැමෝම තුල බය කියන එක ඇති වුණාද නැද්ද? මේ රටේ වසංගතයක් පැතිරේ යනකොට මරණය ගැන නොදන්න බෞද්ධ හැම කෙනෙක්ම බය වුණාද නැද්ද? බය වුණා. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා පව බය වුණා. නායකයයි කියා ගන්නා ගරුතර ස්වාමීන් වහන්සේලා තිබුණට වැඩිය බය වුණා. එතන මේගොල්ලෝ බෞද්ධද? නෑ. කියන්නේ කාවිදී බෞද්ධයෝ කියලා කියන්නේ අපේ ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය, තණ්හාව, පරිගැනීම, පරිදැරීම, බය ඊට අමතරව ආත්මාර්ථකාමීත්වය තුළ හඹාගෙන ගිහිල්ලා වැරදි ගමන් මාර්ගයට ගිහිල්ලා තියෙනවා. අපි මේ ඔට්ටු වෙන්නේ මොන නිවැරදි මඟට ගන්න. යම් කෙනෙකුට බෞද්ධ වෙන්න ඕන නම් ඔහු හින්දුද, කතෝලිකද, ඉස්ලාම්ද කියන එක නෙමෙයි වැදගත්. ඉස්ලාම් වරයෙකුට, කතෝලික වරයෙකුට, හින්දු වරයෙකුට බෞද්ධ වෙන්න පුළුවන්. ඒකයි අපේ ආගමේ දහම තුල තියෙන විශේෂත්වය. වෙන ආගම් වගේ නෙමෙයි. එතකොට යම් කෙනෙක් මෙන්න මේ කියන නරක ගුණාංග වලින් ඈත් වෙලා යම් කෙනෙක් වත සමාදන් වෙලා ඉන්නවනම් ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, පරාර්ථකාමීත්වය තුල ඔහු සත්‍ය වශයෙන්ම බෞද්ධ. යමෙක් හේතුඵල දහම තුල කර්මය විශ්වාස කරනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිපදිනවා නම් ඔහු සත්‍ය වශයෙන්ම බෞද්ධ. ඉතින් මේ කර්ම කාරණා අපි ගාව කොතෙක් දුරට තියෙනවද කියන එක අපි බලන්න ඕනි. මේ කර්ම කාරණා පිළිපැදීම සඳහා අපිට නිර්මාණය කරලා තියෙන දේවල් ටිකක් තියෙනවා. මම කියන නිතරම සිංහල බෞද්ධ ජාතිය කියලා කියන වරද්දාගත්ත ජාතිය. මම මෙහෙම එන්නම්කෝ. අපි හැමෝටම කොතනද කොච්චර වරද්දාගෙන තියෙනවද කිව්වොත් කාවින්දි. දැන් කාවින්දිට නමක් තියෙනවනේ. මේ නම තිබ්බේ කවුද? දෙමව්පියෝ. නම තියන්නේ කොහොමද? කාවින්දි උප්පත්තිය ලැබනකොට අම්මයි තාත්තයි යනවා බුලත් අතකුත් අරගෙන නැකත්‍රාල ගාව. නැකත්‍රාල ගාවට ගිහිල්ලා නැකත්‍රාලගෙන් අකුරක් ගෙනල්ලා ලස්සන නමක් තියෙනවා. කාවින්දි දන්නවද? කතෝලිකවරයෙකුට නමක් තියෙනකොට ඒ නමට ඔවුන්ගේ සුද්ධවරයෙකුගේ නමක් එකතු කරනවා. මුස්ලිම්වරයෙකුට නමක් තියෙනකොට ඒ මුස්ලිම්වරයාට නබිතුමත් එක්ක හිටපු කණ්ඩායමේ කෙනෙකුගේ නමක් එකතු කරනවා. ඒ වගේම අපේ ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙකුට නම තියෙනකොට මහාන වෙනකොට රහතන් වහන්සේ කෙනෙකුගේ නමක් එකතු කරනවා. හින්දුවරයෙකුට නමක් තියෙනකොට වේදයේ ඉන්න දෙවි කෙනෙකුගේ නමක් එකතු කරනවා. හැබැයි කාවින්දි සිංහල බෞද්ධයක් නම් තිබ්බේ කවුද? අර ජෝතිර්වේදියා කියන මීහරක කියන වචනේ අහගෙන ඇවිල්ලා අපේ දෙමව්පියෝ ලස්සන නමක් තියෙනවා. තාම බලනවා මේ ඉන්ටර්නෙට් එකෙත් ගහලා බලනවා. ලස්සන. ඒකට මම උදාහරණයක් කියන්නම් කාන්දි. මගේ මේ සුවමේ වැඩසටහනට ගම්පල නගරයේදී මං ගාවට පොඩි ලෙඩෙක් එනවා. මේ ලෙඩා අවුරුදු 5ක දරුවෙක්. මේ දරුවා ඇවිදින්න බෑ, කතා කරන්න බෑ. හරිම ලස්සන දරුවෙක්. කතරගම දෙවියෝ පොඩි කාලේ වගේ. ඉතින් මෙන්න මේ දරුවට හැම වෛද්‍යවරයෙකුටම මේ දෙමව්පියෝ දෙන්න පෙන්නලා තිබුණා. නමුත් මේ රෝගී තිබුණා. සිංහල වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු හෙළදිදක මේ සිරුල්ලා. බැරිම තැන මගේ වැඩසටහනකට එක්කන් ආවේ. මම මේ දෙමව්පියෝ දෙන්නගේ
ගති ලක්ෂණ, ජානමය ලක්ෂණ මුතුන් මිත්තු මම මේ දේවලුත් බැලුවා. මේ අනිත් වෛද්‍ය වාර්තාවල දේවල් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. අවසානයේ බලන්න ගිහිල්ලා මම ඇහුවා මේ ළමයාගෙන් පුතේ මෙයාගේ නම මොකක්ද ඔයගොල්ලෝ තියලා තියෙන්නේ? මෙයාගේ නම මොකක්ද තියලා තියෙන්නේ? තෙමාස. මේ අම්මයි තාත්තයි තෙමාස කියන්න මාස 3ක දරු පෙටියෙකුගේ ගති ලක්ෂණ මේ දරුවට පිළිතුනවද නැද්ද? පිළිතුනවා. එතකොට මේ මාස 3ක ගති ලක්ෂණ පිළිතන නම ඉස්සරෝම පළවෙනියට වාක් ප්‍රහාරය කියන්නේ කවුද? තමන්ගේ වදාපු අම්මා. අම්මා කියනකොට මේක තව බල වැඩිද නැද්ද? බල වැඩි. මොකද ලෝකේ දරුණුම භයානකම කඩන්න බිඳින්න බැරි රැහන. අද සිද්ධාර්ථ කුමාරයා සම්බුද්ධත්වයට පත් වෙලා තවුස්දාදී ලෝකෙට ගිහිල්ලා ධර්මයේ දේශනා කරනවා කඩන්න බැරි වුණු එකම රැහන. අදටත් මහා මායා දේවියගේ ශක්තිය මේ මහ පොළොව තුළ ගැඹුරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ අම්මා තමයි දරුවට මේ නම තියන්නේ. නම තියෙනකොට මේ නම කියන්න කපුවේ කට්ටනික වරංකාරයේ ශක්තිදරයේ ගිහිල්ලා 108ක් මොකක් හරි දෙයක් කිව්වොත් ඒක ගාථාවක්ද මන්ත්‍රයක්ද? මන්ත්‍රයක් බවට පත් වෙනවා. ඉතින් මේ දරුවගේ මන්ත්‍රය ඉස්සරෝම මතුරුන කට්ටනිය කවුද? අම්මා. ඒකයි කාවිද්ද කියන්නේ අපේ ජාතියේ බෞද්ධයට නම් තිබ්බේ ඉස්සර පන්සලේ හිටපු ස්වාමීන් වහන්සේ වෛද්‍ය විද්‍යාව අක්ෂර ගණ පිහිටන ආකාරය ඊළඟට ගියපුවාම ධර්මයේ සියලුම තැන් ඊළඟට ආධ්‍යාපනික දේවල් මේ හැම දෙයක් ගැන බොහොම දැනුමක් තිබුණා. හැබැයි අද මේ පඬිත හාමුදුරුවෝ හොයන්න අඩුයිද නැද්ද? අඩුයි. මේකේ ඵල විපාකය අද විඳිනවා. දරුවට ලස්සන නම් තියෙනවා. අර එක දරුවෙකුට තියලා තිබුණා මොකද්ද? අචිනි. අචිනි කියන්නේ පාලියෙන් එලිච්චිට කියන වචනේ. ඉතින් ආයේ දරුවෙකුට දෙමව්පියන්ට කතා කරන අම්මි කියන්නේ මොකද්ද? මිරිස්කල. මේ වගේ මේ අක්ෂරවල තියෙන අක්ෂර බලහු ඝන පිහිටන ආකාරය දැනගෙන නෙමෙයි පාවිච්චි කරන්නේ. මේ තමයි සිංහල බෞද්ධයට කරපු විලාසි. මුස්ලිම්වරු මේක කරගෙන නැහැ. කතෝලිකවරු මේක කරගෙන නැහැ. හින්දුවරු කරගෙන නැහැ. අපේ ඉන්න ගොන් තකතිරු හැත්ත මොකද කරගත්තේ? නම තියාගත්ත තැන වරාගත්තා. දහමට අනුව නම තියාගත්තේ නැහැ. මේ තමයි පළවෙනි තැන. දෙවෙනි තැන තමයි කාවින්දි මට ඇතුළේ මේ සියලුම දෙනාට නිවසක් තියෙනවා. මේ නිවස කාවින්දි ඉස්සර තිබුණා ගොම මැටි ගහපු පරණ උළු සෙවිලි කරපු ගෙවල්, ඒ වගේම ගොම මැටි ගහපු පොල්ලතු සෙවිලි කරපු ගෙවල්, ඒ වගේම මැටි වලිච්චි බිඳි බැඳලා උළු වහපු ගෙවල්, මේ වගේ විවිධාකාරයේ අපේ නිවෙස් නිර්මාණය කරලා තිබුණා. ඉතින් මේ නිවෙස් නිර්මාණය කරනකොට ඉස්සර හිටපු මේ නිවෙස් නිර්මාණය කරපු ශිල්පියෝ දන්නෝ ආධ්‍යාත්මික නිර්මාණය. පන්සල කොහොමද නිර්මාණය කළ යුත්තේ? පන්සලේ ආවාසගෙයි මොකද්ද? ධර්මශාලාව මොකද්ද? දානශාලාව මොකද්ද? හාමුදුරුවෝ වැඩ හිටින ගෙයි මොකද්ද කියන කාරණේ. ඊළඟට නිවසක් ඉදි කරනකොට නිවසක මුරුතැන්ගේ කොහොමද? නිවස කොහොමද? ලිඳ කොහොමද කියන කාරණේ මේ පහුගිය අපේ හිටපු හෙළේ නිර්මාණ ශිල්පියෝ දැනගෙන හිටියා. හැබැයි ලංකාවට ඔය කිතුණුවරුන්ගේ එනවා මොකද්ද? උන්ගේ සුසාන භූමියේ මේ පළ දෙකට අට්ටාලයක් ගහලා තියෙනවා. මොකටද? මිනිය තැම්පත් කරන තුරු తాවකාලිකව තැම්පත් කරලා තියෙනවා. මෙන්න මේ සුසාන භූමියේ කිතුණුවරු ගහපු අට්ටාලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි හැමතැනම ගයක් වශයෙන් නිර්මාණය කරන්න පුළුණා. මේකේ තියෙන අදුරු ශක්තියක්. මේ අදුරු ශක්තිය අර අපි ඉස්සලා දේශනවලදී කිව්වා වගේ දළදා මාලිගාවට පාර්ලිමේන්තුවට සිද්ධ වුණා හා සමාන මේ රටේ මිනිස්සුන්ට වෙලා ඉවරයි. නම වරද්දාගත්තා. තමන් හදාගත්තු ගේ වරද්දාගත්තා. මේක ගොම්මැටි ගාලාද? මේක ගඩොල් බැදලාද? මේක කපරාදු කරලාද? තට්ටු දෙකට තුනකට කියන එක නෙමෙයි අදාළ. මේකේ තියෙන නියම අධ්‍යාත්මික තාක්ෂණය තියෙනවා. නෑ. මේ ආධ්‍යාත්මික තාක්ෂණය කියන එක මිනිස්සු මිත්‍යාවක් කරගෙන. මිත්‍යාව කියන්නේ කාවින්දි යම් දෙයක් යථාර්ථයක් නොවන තුරු. ඒ දේ යථාර්ථයක් වුණාට පස්සේ ඒක මිත්‍යාවක්ද? මිත්‍යාවක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ කාරණේ. ඊළඟට තමයි කාවින්දි දන්නවද හැමෝටම අපිට උප්පැන්නයක් තියනවද නැද්ද? උප්පැන්නයක් තියෙනවා. මේ උප්පැන්නෙට කාවින්දිගේ තාත්තගේ නම දාලා තියෙනවා වාසගම. දැන් කාවින්දි පවත්වාගෙන යන නමේ වාසගම අම්මගේ වාසගම තාත්තගේ වාසගමද?
තාත්තගේ වාසන. ඇයි මේ උප්පැන්නේට තාත්තගේ වාසනම දාන්නේ? කාවින්ද හිතන ආකාරයට මොකද්ද? ඒක මට කාලයක් තිබ්බ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. ඉඩකඩම් බෙදා ගන්නද? පරම්පරාව ගෙනියන්නද? නැත්තම් ලේනෑකම දැනගන්නද? ගැටලුවක් නේ. තියෙන ප්‍රශ්නේ අම්මා නම් ජීවියක් දෙන්නේ ඇයි අම්මගේ නමක් දාන්න බැරි හැන. ඔව්. හරි. ඒක කවින්දි මෙහෙමයි. කවින්දි දරුවෙක් උප්පත්තිය ලැබනකොට මේ දරුවා උප්පත්තිය ලැබනවා ඔළුවේ ඉඳන් කොන්ද දක්වා. ඒ කියන්නේ ප්‍රධාන චක්‍ර 7කින්. සහස්‍ර චක්‍රේ ඉඳන් මූලාධි චක්‍රේ දක්වා. ඊට අමතරව ප්‍රධාන නිල අණු 2යි ස්නායු 72000යි ආපෝ තේජෝ වායෝ පඨවි ධම්ම කියන ශක්ති පහෙන් හැදෙනවා. උප්පත්තියෙන් පස්සේ ඇතිවීම පැවතීම නැතිවීම කියන සිද්ධාන්ත මත කුසල් අකුසල් මත මේ දරුවා වැඩියටපත් වෙලා ජීවත් වෙවි යනවා ක්‍රමක්‍රමයෙන්. එතකොට මේ යන ගමන තුල කෙනෙකුගේ නිර්මාණය වෙනවා මේ නරක තුල නිර්මාණය වෙන ඕනෙ කෙනෙකුට ඉෂ්ට දේවතාවක්. ඊට අමතරව නිර්මාණය වෙනවා තමන්ගේ පරම්පරා දේවතාවක්. එතකොට කෙනෙකුගේ මේ ඉෂ්ට දේවතාවත් පරම්පරා දේවතාවත් නිර්මාණය වෙන්නේ කාවින්දී තමන්ගේ පිය පාර්ශවයේ ලේ ධාතුවත් සමග පිය පාර්ශවයේ රැහනත් සමග. අම්මගේ රැහනත් සමග තමා අපිට විශ්වයේ ආධ්‍යාත්මික ප්‍රධාන රැහනත් එක්ක බැඳෙන්නේ. තාත්තගේ රැහනත් එක්ක තමා අපිට අපේ ඉදිරි ගමන් මාර්ගය නිර්මාණය වෙන්නේ. ඉෂ්ට දේවතාවා කියන්නේ අපිට ඉදිරි ගමන් මාර්ගය පෙන්වන කෙනා. මෙයාට පියාගේ රැහනක් බැඳෙනවා. ඊට අමතරව පරම්පරා දේවතාවා වශයෙන් කියන්නේ පිය පරම්පරාව තමන්ගේ ඥාති පරම්පරාව විදිහට ගන්න. ඉතින් යමෙක් ආදරය කරුණාව සැපසතුට උණුසුම විදලා ආධ්‍යාත්මික තලයේ මැරිලා චුතිය ආධ්‍යාත්මික තලයේ ඉහළ තලයකට ගියොත් ඔහු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සුද්ධාවාස ලෝකපත්ති ලැබනවා. යම් කෙනෙක් මැරෙන මොහොතකදී දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා තරහටපත් වුණොත් යක්ක ප්‍රේත කුම්භාණ්ඩ කියන පහළ තලවලටපත් වෙලා නිරයට වැටෙනවා. ඉතින් යම් විදියකින් පිය පාර්ශවයේ කෙනෙක් පහළ තලයකට වැටිලාපත් වෙලා තිබුණොත් ඒ පවුලට ගමන් මාර්ගයේ අරාජිකයි. කොහොමද ගමන් මාර්ගය? ලෙඩ දුක් ගැටුම් කරදර මම මේක දිග වචන ටිකකින් හඳුන්වනවා. කබ කඳුළු වේදනාව ලෙඩ දුක් දරිද්‍රතාවය කියන දිලිදු කන් කියන මෙන්න මේ කොටස් වලටපත් වෙනවා. ඒ තමන්ගේ සම්පූර්ණ ශක්ති තලයේ ආධ්‍යාත්මික තලයේ පහළ තලයට වැටෙනවා. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික තලයේ ඉහළ තලයට ගින්න ගන්න නිර්මාණය කරපු බෞද්ධ ක්‍රමවේද තමයි කාවින්දි මොකද්ද? අනිවාර්යෙන් හතර පේරුවේ තායික කාරකාදී හතර පොයට පන්සල් ආයුත්තේ. මොකක්ද හතර පොය? චන්ද්‍ර මාස ක්‍රමයක් එක්කලා නැගිටපු જાතියක් අපි. ඉතින් මේ චන්ද්‍රයා වක වෙනකොට අට වක පුර වක අමා වක මේ හැම දෙයකම අර්ථයක් තියෙනවා. අර්ථයක් ඇතුළත තමයි පන්සලට ආවේ. ඇයි පන්සලට ආවේ? මේ පිරිමියා කියන කෙනාගේ ආධ්‍යාත්මික තලය ඉහළට ගෙනිච්චොත් තමයි තමන්ගේ පරම්පරාව මොකද්ද වෙන්නේ? අතරමං නොවි ඉදිරියට ආදරේ කරනවා සම්පූර්ණ උණුසුමින් ආයුතු වෙන්නේ. ඉතින් මෙන්න මේ ගමනට තමයි පන්සල කියන එක නිර්මාණය කරන්නේ. අද බලන්න කතෝලිකවරු ඉදිරියට පල්ලි යන්නේ නැද්ද? යනවා. ඔවුන්ගේ ආධ්‍යාත්මික තලය වැඩි කර ගන්න. ඊළඟට මුස්ලිම්වරු හැම සිකුරාදා දවසකම තමන්ට ව්‍යාපාර පද්ධති කොච්චර ව්‍යාපාරේ විශ්වාස තිබුණා. ෂොප් එක වහලා දාලා යන්නේ නැද්ද? යනවා. මොකද ඕන්ගේ මේ ආධ්‍යාත්මික තලය ඉහළට ගන්න. ඉතින් මේ සමස්ත වර්ගයකින් ගත්තාම අපි මහා ලොකුට පම්පෝරි ගහනවා, සුදු අඳිනවා, බෞද්ධ කොටි දානවා, පන්සල් හදනවා, ගොඩනැගිලි හදනවා, බෝධි හදනවා, හන්දි ගානේ පිළිම හදනවා. හැබැයි කියන්න ලැජ්ජයි. අනිත් ආගම් එක්ක ගත්තාම අපේ ආගම ආධ්‍යාත්මික තලයෙන් පහළ ගින්නේ. අපේ කාන්තා පාර්ශවය විතරක් පන්සලට යනවා, අනිත් අය මුර දේවතාව තොරණෙන් එළියේ ඉන්නේ. නැත්තම් අර ගිහිල්ලා පොඩි කැම්පස් එක තියෙනවානේ බාරික. ඒ කැම්පස් එක ගාවේ. ඉතින් මේක තමයි අපේ බෞද්ධයන්ට වෙලා තියෙන කාවින්දි පිරිමි අය එන්නේ නැහැ පන්සලට. ආධ්‍යාත්මික තලයේ පහළ ගියොත් අන්න උපැන්නට තමන්ගේ දරුවට නම දැම්මනම් කරුණා කරලා මේ පිරිමි පන්සලට යන්න තමන් උපැන්නයක් දරුවෙකුට දීලා තියෙනවා. මොකද මේ දරුවගේ වරික පරම්පරාව යන්නේ තමන්ගේ මුතුන් මිත්තොත් එක්ක. තමන් මැරිලා ප්‍රේතෙක් වෙනවා නම් කුම්මාඩෙක් වෙනවා නම් තමන්ගේ දරුවට උපැන්නේ නම දුන්නා නම් ඒ අපරාධේ මේ රටේ බෞද්ධයන්ට මේ පුංචි දරුවන්ට කරන්න එපා. ඉතින් පන්සලට යනවා. පන්සල මොකටද නිර්මාණය කරන්නේ?
කයින්ද කියන්න පන්සල නිර්මාණය කරලා තියෙන්නේ මොකටද? අපි පන්සලට ගිහලා අපි ඉස්සරහම කොහෙටද යන්න ඕනේ? මේක තමයි අද අපේ රටේ තියෙන විකෘතිකරණය වෙලා තියෙන පුදුම සමාජ ප්‍රශ්නයක් මේක අද. අපි මේක නිවැරදි කරමු. අපි පන්සලට ගියාම ඉස්සල්ලාම යන්නේ විහාරයට. කවින්ද මේක තමයි ප්‍රශ්නේ. පන්සලට ගියපුවාම කෙනෙක් යන්න ඕනි ඉස්සරෝග තැන තමයි චෛත්‍යය. චෛත්‍යයයි නිර්මාණය කරේ. බෝධියයි නිර්මාණය කරේ. විහාරගෙයි පිළිමගෙයි අයි නිර්මාණය කරේ. පහන මොකද්ද? දාන කියන්නේ මොකද්ද? හාමුදුරුවෝ වැඩ ඉන්න ආවාසගෙයි මොකද්ද? මේ ටික ඔක්කොම අද පටලා ගත්තා. මේක පටලා ගත්තේ වැඩි ඈතක නෙමෙයි. කොහෙද? නුවර යුගයෙන් බිහුණු ගණින්නාන්සේලාගේ. මේ ගණින්නාන්සේලා මේ රටෙන් අතුගාලා දැම්මා නැවත අපේ රටට උපසම්පදාව ගෙනාවට පස්සේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ගණින්නාන්සේලාගේ ක්‍රමවේද ටික අද හාමුදුරුවෝ පවත්වාගෙන යනවා, අපිත් පවත්වාගෙන යනවා. මෙතන තමයි ලොකුම ගැටලුව. අපි මේ අපි උත්සාහ කරන්නේ බොහොම අවිහිංසාවාදී මේ ප්‍රයත්නයක්. මේක මේ නිවැරදි කරගන්න. මේක මේ කාටවත් මඩ ගහන්න, රිදවන්න, ගරහන්න නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ. අපි මේ පොඩි ඉදිරි පරම්පරාව පවු. ඉතින් මේකෙදි අපි කවින්දි ගන්න ඕනේ පන්සලකට යන්න ගියපුවාම අපි ඉස්සරෝම යන තැන කොහෙද? චෛත්‍යය. ඇයි මේ චෛත්‍ය නිර්මාණය කෙරුවේ? දැන් කාවින්දිලා චෛත්‍ය ගාවට ගිහිල්ලා මොකද කරන්නේ? චෛත්‍ය ගාවට ගිහිල්ලා වන්දනාමාන කරනවා, මල් පහන් පූජා කරනවා. එතකොට කාවින්දි මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ මල් පහන් පූජා කරන්නද? වදින්න පුදන්නද? ශක්ති පිහිටන්නද? එහෙම නැත්නම් මොකටද කියන කාරණේ මිනිසුන්ට කියා දීලා තියෙනවද? දන්නවද? කිසිම කෙනෙක් මම හිතන්නේ නැහැ. හොඳම දේ කාවින්දි මේ ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ උන්වහන්සේ පිරිනමන පානකොට කියනවා ආනන්ද හාමුදුරුවන්ට මගේ දහම නායකයෙකුට සලකන්න. උන්වහන්සේගේ දහම කොහෙටද එකතු වුනේ? විශ්වයට. මේ විශ්වයේ තියෙන බුද්ධ ශක්තියක්, බුද්ධ දහමක් මහ පොළොවට ගැප් කරගන්න ඕනේ. දැන් මේ දවස්වල අපි හැමෝම ටෙලිෆෝන් එකක්, හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කරනවා. මේ ෆෝන් එකේ තියෙන සිම් එකක්. මේ සිම් එක තිබ්බට බෑ මේ සිම් එකට එන්න මොන වර්ගයේ මොන බ්‍රෑන්ඩ් එකේ වුණත් ඒ අදාළ ටවර් එක තියෙන්න ඕනේ නැද්ද? ඒ ටවර් එක තිබුණොත් තමයි, ඒ කණුව තිබුණොත් තමයි ඒ අදාළ කණුවට අයිති සිග්නල් ටික ඔයාලගේ ෆෝන් එකට එන්නේ. මෙන්න මේ වගේ තමයි විශ්වයේ තියෙන සම්බුද්ධ ශක්තිය, විශ්වයේ තියෙන දහම මහ පොළොවට ගැප් කරගන්න නිර්මාණයක් නිර්මාණය කරා එදා හිටපු හෙළ තාක්ෂණයේ දන්න මිනිස්සු. මොකද්ද? චෛත්‍යය. මේක නිර්මාණය කරන්න ඕනේ ආධ්‍යාත්මික තාක්ෂණයක් තියෙනවා. මොකටද නිර්මාණය කරේ කියන එක කියලා දෙන්න. මේක නිර්මාණය කරන විදිහ ටිකක් කියලා දෙන්න. කාවින්දි දැන් ඔය මිනිස්සුන්ට හාමුදුරුවන්ට හිතන විදිහට චෛත්‍ය නිර්මාණය කරන්න බෑ. චෛත්‍ය නිර්මාණය කරන්න සුදුසු ස්ථානයක් තියෙනවා. සුදුසු ස්ථානයක් තියන්නේ මේ රටේ තියෙන ඔක්කොම කඳු ගැටරන් නෙමෙයි. මේ රටේ තියෙන සියලුම බෑවුනුත් නෙමෙයි. මේ රටේ තියෙන ගංගා අයින්කට දොලකට අයින් කරවලුත් නෙමෙයි. චෛත්‍යයක් නිර්මාණය කරන්නේ බුද්ධ ශක්තිය එතෙන්ට වැටෙනවද කියන කාරණේ බලන්න. මේ කාරණේ බලන්න පුළුවන් අය කවුද ඉන්නේ? දැන් අද මේ රට ඇතුළත නිර්මාණය වෙලා තියෙන බලන්න අනුරාධපුරයෙන් පටන් ගත්තේ. නාමස්ථානේ වෙනස් කරා රණවිරුසය හැදුවා. රාජපක්ෂ පරම්පරාව අද මොකද්ද කරන්නේ? ලොකු මෝඩකමක්. මොකද්ද? එයාගේ මුතුන් මිත්තු සම්පූර්ණ ඔය පරම්පරාවටම අද ශාපයක් වෙනවා. මේක මේ රාජපක්ෂ වරුන්ට ගරහීමක් නෙමෙයි. මොකද්ද හේතුව? ඒ චෛත්‍යයේ දෙන ආධ්‍යාත්මික ශක්තිය. මේක ගැන අවබෝධයක් නැහැ. කවුරුන් ලණුවක් දුන්නා ලණුව කෑවා. ඉතින් මේ හා සමාන බලන්න අර මෙහෙන් මම දැක්ක මේ කොහොමද කොත්මලි මහසෑය. මේක ඇතුළට යන්න පුළුවන්. තව මේ ඔය මල්සිල්පුර දිහා තවත් එකක් තියෙනවා. ඔය මොකද්ද මොන දාවද මන් දන්නේ. තව එකක් තියෙනවා. ඒකත් ඇතුළට යන්න පුළුවන්. දැන් මේ රට ඇතුලේ ස්වාමීන් වහන්සේලා විවිධ චෛත්‍ය තිබෙනවා. ඇතුලේ මැණික් තියෙන එක, ඇතුළට යන්න පුළුවන් එක, ඇතුලේ පුස්තකාල පවත්වාගෙන යන එක. තව නැත්තේ මේ චෛත්‍ය ඇතුලේ තියෙන මේ අර රෙස්ටුරන්ට් එකක් විතරයි. මෙතෙන්ට නිර්මාණය කරලා ඉවරයි. අයිති දෙයි හාමුදුරනේ මේ අපරාධේ කරන්න එපා.
චෛත්‍යයක් නිර්මාණය කරන නියම ආධ්‍යාත්මික තාක්ෂණයක් තියෙන මේ චෛත්‍ය චත්‍රයේද චෛත්‍ය උඩ තියෙන චූඩමාණික්‍ය දක්වා ආධ්‍යාත්මික තාක්ෂණයක්. මේක දන්න හෙළයෝ මේ මහ පොළොවේ තාම ඉන්නවා. අර මම වෙනදා කියනවා වගේ මහ පොළොවේ පිනට අපිට පුළුවන් ලස්සන නිර්මාණයක් කරන්න. මම මේක ඇඟිල්ල දික් කරලා කියනවා. පෞද්ගලික කාලවකවානුව තුළ මේ රටේ ධර්මයේ මහා මෙවුනාව කියලා හදාන ගියා. මමත් මේ පන්සල් වල නිතර ගොඩ වෙන මිනිස්සෙක්. මම ගිහිල්ලා තියෙනවා මේ එක නිර්මාණයකවත් මේ කෝටි ගණන් නිර්මාණය කළා මාර ලස්සනයි. මේ කෙලිය පටන් ගත්තේ දඹුල්ලේ පටන් ගත්තු රෙස්ටුරන්ට් පිළිම ක්‍රමවේදයේ ඉඳලා. මේකට මම කියන්නේ රෙස්ටුරන්ට් පිළිම ක්‍රමවේදය. මේ රෙස්ටුරන්ට් පිළිම ක්‍රමවේදයේ ඉඳලා ලංකාව පුරා වසංගතයක් වගේ පිළිම පන්සල් හැදීගෙන යනවා. මොකද්ද වෙන්නේ? වැඩ වෙන්නේ යනවා. තමන්ගේ නම තියන්නේ. දැන් සමහරු මහ පොළොවේ තියෙන නිදාන් අරගෙන කෝටි 1000ක නිදානයක් ගත්තොත් කෝටි 10කින් විතර පන්සල හදනවා. මේ වගේ ක්‍රමවේද තමයි යන්නේ. ඉතින් මේක හරි ලස්සනයි, ඇහැට ප්‍රියයි. ඇහැ පුදුම දැකුම් කඩුයි. තව ඇඩ්වර්ටයිස්මන්ට් ගෙනියනවා YouTube හරහා, සෝෂල් මීඩියා හරහා, ජනමාධ්‍ය හරහා ඇඩ්වර්ටයිස්මන්ට්. මාර ඇහැට ප්‍රියයි. හැබැයි ආධ්‍යාත්මික බලය බිඳුවයි වෙන්නේ විස දෙයක්. මම පැහැදිලි කරන්නම් මේ කාරණේ පැහැදිලි කරලා ඉවරලා. අපි කතා කරේ චෛත්‍යයක් නිර්මාණය කරන්නේ මොකද? පන්සලකට ඇයි චෛත්‍යයක් නිර්මාණය කරන්නේ? මොකද්ද පන්සලේ චෛත්‍යය? කන්දි විශ්වයේ තියෙන සම්බුද්ධ ශක්තිය මහ පොළොවට නිර්මාණය කරන ඒකේ තමයි චෛත්‍ය ටවර් එක. විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය මහ පොළොවට බා ගන්න ටවර් එක තමයි චෛත්‍ය කියලා කියන්නේ. ඒතකොට මේක අපි ගන්නෙ කොහොමද? ඊය මොකටද නිර්මාණය කරේ කියන්නේ? අපි පන්සලකට ගිහිල්ලා චෛතික සිත සංවර්ධනය කරගන්න තමයි චෛත්‍ය ගාවිය. කොහොමද චෛතික සිත සංවර්ධනය කරගන්නේ? මල් පූජා කරලාද? දැන් තියෙනවනේ. අර රුවන්වැලිසෑය ගාව අලුත්ම සෙල්ලම් ටිකක් යනවා. පිච්ච මල් මෙච්චරේ පූජාව. නෙළුම් මල් මෙච්චරේ බස් පිටින් ගෙනහිල්ලා ආමුදුර මේ අඬා කියනවා. හරි ලස්සනයි. මාර මිනිස්සුත් යනවා. මන් දන්නේ මේ කොත්තන මොන අන්ධ මානසික මට්ටමකට මේ රට මේ ස්වාමීන් වහන්සේලා ඇදගෙන යනවා කියලා. පව් කරන්න එපා මේ බෞද්ධයන්ට මේ අපරාධ. ඈ චෛත්‍යය තියෙන්නේ නෙළුම් මල් වට කරන්නවත්, සමන් පිච්ච මල් වට කරන්නවත්, එහෙම නැත්නම් දානේ පාත්‍රයක් ගෙනහිල්ලා පෙරේත වන්දනාව කරන්න පෙරේත බොටු දෙන්නවත්, කන්නුක පූජාව වලටවත් නෙමෙයි. දැන් අලුත්ම සෙල්ලම් මොකද්ද? ගත්ත රෙද්දක් අර පාට 7 ගහලා තියෙනවා, පාට 5 බෞද්ධ ගොඩිය කරේ තියාගෙන දෙකුටු ගහ දුම් අල්ලල්ලා මේ චෛත්‍ය වටේ යනවා. අලුත්ම සෙල්ලම කප්පු පූජාව. නියම අලුත්ම සෙල්ලම අලුත්ම බිස්නස් එක. මම කියන්නම් මේක සම්පූර්ණ වාක්‍යයන් රුවන්වැලිසෑය හාමුදුරුවෝයි සෝමවතී හාමුදුරුවෝ මේ රට කරපු අපරාධයක් උන්වහන්සේලා දෙන්නා. මේ රට කාල විනාශ කරා චෛත්‍ය දෙක. මේ අපරාධය උන්වහන්සේලාට බිස්නස් එකක් වුණාට මේ රටේ බෞද්ධයන්ට අනාගතයට කරපු ලොකුම අපරාධයක්. මහානායක හාමුදුරුවෝත් ඇස්සරලා බලන්නේ. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙන්න මේ චෛත්‍ය චෛතික සිත හදාගන්න නිර්මාණය කරන්නේ. චෛතික සිත හදාගන්නේ කොහොමද? මෙන්න මේ වැලි මිටක් දුරින් මේ චෛත්‍යයේ පේසාවල් වලට වැලි මිටක් දුරින් අපි ගමන් කරන්න පුළුවන් නම් දක්ෂිනාවර්තව අපිට මේ චෛත්‍ය හරහා එන ආධ්‍යාත්මික බෞද්ධ ශක්තිය අපි මේ සහස්‍රයට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ මේ මළුවේ පසඟ පිහිටවලා වැඳ නමස්කාර කරලා අපිට පහසු ආකාරයට එරමිනිය ගොතාගෙන අපිට හැකියාව තියෙනවා මේ චෛත්‍ය හරහා මේ අපේ පුංචි බැටරියට charge එක ගන්න, කරන්ට් එක ගන්න, ආත්මයට ආලෝකය ගන්න. විශ්වයේ තියෙන බුද්ධ ශක්තිය ආධ්‍යාත්මික ආලෝකය ගන්න පුළුවන් එකම නිර්මාපකය තමයි චෛත්‍යය. චෛත්‍ය ඉස්සරහට හැරිලා ශක්ති වඩන්න පුළුවන්. චෛත්‍ය පිටිපස්සට හැරිලා ශක්තිය වඩන්න පුළුවන්. අද චෛත්‍යයක් පිටිපස්සට හැරිලා එකෙක් භාවනා කරුවොත් ඒකට ගිහිල්ලා පොලිසියෙන් කරට ගහනවා. ඇයි? චෛත්‍යෙට පිටුපාලා ඉන්නවා. කකුල් දෙක ඉස්සරහට දාගෙන හිටියොත් හාමුදුරුවෝ ගිහිල්ලා බනිනවා. ඇයි මේ? නොදන්නකම හින්දා. මොදම කතාවක් ආවිත් කියන්නම් මම බුද්ධක් වශයෙන් සාමාන්‍ය රුවන්වැලිසෑයට පොයට ඉස්සරින් දවසේ හෝ පොය දවසේ මම යනවා. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඉතින් මේ මෑතක යනකොට නාවය විතර වෙනකොට රුවන්වැලිසෑයේ මළුව වහලා
මං ඇහුවා එතන ඉන්න ආරක්ෂකෙන් ඇයි මේ රුවන්වැලිසෑයේ මළුව වහලා තියෙන්නේ? නෑ හෙට කප්රු පූජාව තියෙනවා ඒක නිසා මේ වහලා තියෙනවා. මං කරුණා කරලා මේ බෞද්ධයන්ට යන්න දෙන්න අපිට ශක්ති වඩන්න දෙන්න. අපි රෑ ශක්ති වඩන්න මෙතන නැත්නම් කනත්තේද ශක්ති වඩන්න ඕනේ. කනත්තේ ශක්ති වඩන්න බෑ. මොකද දැනගන්න ඕනි චෛත්‍යයක හාමුදුරු කෙනෙක් යම් කෙනෙකුට ශක්ති වඩන්න දෙන්න කිව්වොත් වන්දනා ගමන් ආඥාපනතේ නීත්‍යානුකූල ස්වාමීන් වහන්සේ බඳලා ඉන්න උට ශක්ති වඩන්න දෙන්න. හැබැයි අද මේක ගේට්ටු දාලා වහනවා. ඇයි? තමන්ගේ බිස්නස් එක සල්ලි එන ක්‍රමේ කප්රු පූජාව කරගන්න නැහැ. ඉතින් චෛත්‍ය කියන එක තියෙන්නේ චෛතික සිත නිර්මාණය කරගන්න. අපි මේ දෝෂාරෝපණය කරන්නේ මේ රට ගෙනියන විකෘති මානසික මට්ටම් ටික, මුදලාන්ඩා ටිකේ බිස්නස් ටික මේ කියන්නේ. ඉතින් චෛතික සිත නිර්මාණය කරගත්ත පුද්ගලයා ඊළඟට යන්න ඕනි පන්සල කොතෙන්ටද? බෝධිය ගාවට. චෛතික සිත නිර්මාණය කරනකොට ඒ කාරණේ මම කියන්න ඕනි මේ අපේ මොලේ තියෙන චෛතික සිත සංවර්ධනයට අවශ්‍ය විකෘතිනු ශෛල ප්‍රකෘතිතාවයටපත් වෙනවා ශරීර කූඩුවේම කොතනදීද? චෛත්‍ය ළඟදී. මේක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට හොඳම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ පාකින්සන් රෝගියෝ ඉන්නවා. පාකින්සන් රෝගී තත්ත්වයක් කියන්නේ මොලේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන මැරෙන එක තමයි පාකින්සන් කියන්නේ. පාකින්සන් රෝගියේ චෛත්‍ය ගාවට ගියොත් එයාට කම්පනායම වැඩිලා මේ රෝගේ වැඩි වෙනවා. මේක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන ගිහියන්ට හොඳම ක්‍රමයක්. පුළුවන් නම් පාකින්සන් ලෙඩේ චෛත්‍යයක් ගාවට ගිහිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ චෛත්‍ය ගාවදී චෛතික සිත සංවර්ධනය කරගත්ත කෙනා ඊළඟට යනවා කොහෙටද? බෝධිය ගාවට. බෝධිය ගාවට යන්නේ ඇයි කාවින්ද? වන්දනාමාන කරන්න. ඒ දන්න ටික. දැන් ඔය බෝධි ගාවට යනකොට මගේ පුරුද්දක් තියෙනවා මම විතරම නුවර යනකොට ඔය ගැටඹේ බෝධිය ගාව මම වගේ වාහනේ හිටලා මම කට්ටියත් එක්ක චුට්ටක් උතර බහිනවා. බැලලා මම පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. සමහර වතුර කල අරගෙන මේක වටී කරගෙනවා මුමුණු. යදිනවා ඉලියනවා. අරකට දාන වතුරේ විදිහට බෝධියට වන්දන්නේ එක්කෝ උල්ටිය මන නැත්තම් දිය වැටියා වැදෙනවා. එච්චර වතුර දානවා. පැත්තක හඳුන්කුරු පත්තු කරලා ගන්න දෙයක් නෑ. තෙල් නාවලා වක් කරලා ගන්න දෙයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බෝධිය මොකටද තියෙන්නේ? මොකටද කාවින්නේ? පහන් ලක්ෂයේ බෝධි පූජාව තියන්න හාමුදුරන්ට. ඈ? පහන් 50000 බෝධි පූජාව තියන්න. එහෙමද? එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙම තමයි වෙලා තියෙන්නේ. දැන් මෙහෙම තියෙන්නේ. හාමුදුරුවන්ගේ උපන්දිනේ වයස අවුරුදු ගානට පහන් ටික පත්තු කරන්න. නැත්තම් යන ගිහියගේ වයසේ ගානට පහන් පත්තු කරන්න. මේක බෝධිය තියෙන්නේ. නැත්තම් තව සෙල්ලමක් තියෙනවා. දැන් අලුත්ම සෙල්ලමනේ ජ්‍යොතිර්වේදියා ගාවට ගියපුවම ජ්‍යොතිර්වේදියා ලියනවා ගිහිල්ලා බෝධි පූජා මෙච්චරක් තියෙනවා. බෝධි පූජා එච්චරක් තියෙන ජ්‍යොතිර්වේදියා කියන්න ඕනේ නැහැ. බෝධි පූජාවක් තියෙනකොට වෙන නිර්ණායකේ අපි කියලා දෙන්න. ජ්‍යොතිර්වේදියා රටට අවශ්‍ය නැහැ බෝධි පූජා තියන්න කියන්නේ. ජ්‍යොතිර්වේදියෝ කියලාත් දෙනවා. කපුව කට්ටඩියෝ කියලාත් දෙනවා. හරි මේ හැමෝම එනවා බෝධි ගාවට. ඇවිල්ලා ඉල්ලනවා යදිනවා. මුදුම යදිල්ලක් මේක. පව් මේ බෞද්ධයෝ. මොකද බෞද්ධයාට ඉල්ලන වාර දෙන ක්‍රමේ අතහරින ක්‍රමේ ඉල්ලන ක්‍රමවේදයේ ස්තුතිය ප්‍රශංසාව බෞද්ධයට කියලා දීලා නැහැ. කියලා දෙන්න කෙනෙක් නැහැ. දන්න කෙනෙක් නැහැ. ඉතින් චෛතික සිත සදාගත්තු කෙනා එනවා බෝධිය ගාවට. මොකද්ද? බෝධිය ගාවදී සිද්ධ වෙන්නේ බුද්ධිය සංවර්ධනය කරන්න අවශ්‍ය නියම කිරණ පද්ධති. මේකට අපි විද්‍යාත්මකව කියන කොස්මික් ධන කියන කිරණය. විශ්වයෙන් එන බුද්ධ ශක්තිය කිරණේ මේ බෝකොලේ තුඩ හරහා තමයි එන්නේ. ආපුහම මේ මොලේට ඇතුල් වෙනවා ශාස්ත්‍රය හරහා. එතකොට ඉස්සරෝම අපි බෝධිය ගාවට ගිහිල්ලා කරන්න ඕනි මොකද්ද කරන්නේ? ගත්තා ඉදලයි කොස්සයි අතු ගන්න අරකගේ කේලමයි මේකගේ කේලමයි අතන වැරද්දයි මෙතන වැරද්දයි අපේ අම්මන්ඩිලා ටික කිය මොකද කරන්නේ? අත ගන්න. මේක නෙමෙයි කරන්න ඕනි. ගත්තා ඉදලයි කොස්සයි ගිහිල්ලා ධන ගහගත්තා. අපි ධන ගහපුවාම මම අපි උඩදේශනේ කිව්ව අපේ කවුද ඉන්නේ? ඉෂ්ට දේවතාවා අපි ගාවට එනවා. අදිෂ්ඨාන කරනවා. මම බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේට බාරයි. විෂ්ණු කතරගම පත්තිනි දෙවියන්ට දෙවියන්ට බාරයි. ගෞතම බුදු පියාණන් වහන්සේ. ඔබ වහන්සේගේ මේ සුද්ධ භූමියේ තියෙන කිරිකිතෙන් මම පිරිසුදු කරන්නේ කෙසේද? මගේ ආත්මයේ තියෙන සියලුම අකුසල දැන් අයින් වේවා. භාවනාවක් මේක හොඳම අදිෂ්ඨාන කරලා ඉඳලා කොස්සයි අතර මොකද කරන්නේ? ධම්ම දිනවා අර නිබුද්ධි. නැමදලා අර ආශ්‍රය ටික පිරිසුදු කරපුවාම
මතක තියාගන්න පන්සලක යම් කෙනෙකුට දෙයක් පූජා කරනවට වඩා පිරිසිදු කරන්න පුළුවන් නම් තමයි එයාට ලොකුම ආලෝකය වෙන්නේ. අපේ ආත්මේ තියෙන අඳුරු තැන් ගොඩාක් පිච්චෙනවා මේ පන්සල් වල තියෙන පිරිසිදු කිරීම කටයුතු කරනවා. ඉතින් අන්න චෛතික සිත හදාගත්ත කෙනා බෝධිය ගාවට ඇවිල්ලා බුද්ධිය සංවර්ධනය කරගන්න. මේ විශ්වයේ කොස්මික් ධන කියන කිරණය ගන්න පහනක් පත්තු කරනවා ඉස්සරහ. පහන කියලා කියන්නේ දැන් අපි ඒකත් විතරක් කතා කරලා ඉන්නවා. දැන් අද තියෙනවානේ බුදුහාමුදුරන්ට පහන අර දිශාවට පත්තු කරන්නේ මේ දිශාවට පත්තු කරන්නේ අතන තියන්න ඕනේ මෙතන තියන්න ඕනේ විවිධ සෝෂල් මීඩියා තුල දින කතා. හාමුදුරුවෝ විවිධ ගෙනියන මත. අපි ඒකත් පටන් ගන්නේ මොකද්ද මේ පහන? දැන් කාවින්දි පන්සලට ගිහලා පහන් පත්තු කරනවානේ. කාටද පහන් පත්තු කරන්නේ? බුදුහාමුදුරන්ට. අනේ ඔව් වෙන බුදුහාමුදුරුවන්ට පත්තු කරනවා දෙවි දේවතාවුන්ට පත්තු කරනවා. ඔව්. මම දැන් ප්‍රශ්නයක් අහනවා කාවින්දි. බුදුහාමුදුරුවෝ කළුවරේද? නෑ. නෑ. දෙවි දේවතාවෝ කළුවරේද? ඒත් නෑ. එහෙනම් කළුවරේ ඉන්නේ කවුද? අපි. කිසි එකෙක් දන්නේ රටේ පහනක් පත්තු කරනවා නේ. මතක තියාගන්න ඔය පන්සල් වල ඔය බල්බ් වල දාන්න ආධ්‍යාත්මික සිද්ධාස්ථාන වල බල්බ් පත්තු කරන්න කිසිම අයිතියක් නැහැ. මේ නොදන්න හරක් ටික මේ රටට කරන විනාශයක්. මොකද ඒක ඉදිරි වැඩසටහනක් අපි ගෙනල්ලා කියලා දෙන්න. පහන කියන්නේ මොකද්ද? මිනිස්සෙකුගේ නිර්මාණය වන ශක්තිය මොකද්ද? ප්‍රධාන ශක්තිය ආපෝ තේජෝ වායු පඨවි ධම්ම කියන ශක්ති පහෙන්. තේජෝ බල තමන්ගේ ආත්මේ ප්‍රබලම ශක්තිය. බුද්ධ ශක්තිය වටා තියෙන අති තේජෝ බලයක්. මේ තේජෝ බලයේ විශ්වයේ තියෙන තව නිර්මාපක ටිකක් තියෙනවා. මොකද්ද? අපි පත්තු කරන ගින්දර. සූර්යයා තුල. ඊළඟට ස්වභාව ධර්මයෙන් පිපෙන මල් තුල. ඊළඟට මීපැණි තුල. මේ තේජෝ බලයේ වැඩිම අද දලදා වහන්සේට මීපැණි පූජාව අදටත් පවත්වාගෙන යන්නේ ඒක නිසා. අද අපි මල් පූජා කරන්නේ මේ වගේ තේජෝ බල වැඩි නිසා. මලක් කඩන්න අපිට අයිතියක් නැහැ. අපි කියලා දෙන්නම් ඉස්සරහට. අන්න පහන පත්තු කරනකොට අපේ අවදි වෙන්නේ කවුද? අපේ ආත්මීය ආලෝකය නෙමෙයිද? අපේ ආත්මීය ආලෝකය. මේ පහන පත්තු කරන්නේ කාටද එහෙනම්? මට පහන පත්තු. බුදුහාමුදුරුවෝ කළුවරේ නෑ. බුදුහාමුදුරන්ට ආලෝකය අඩුපාඩු නෑ. මට ආලෝකය අඩු. මමයි අඳුරෙන් ආලෝකයට යන්නේ. අන්න එක පහනක් ඇති මතක තියාගන්න. 4000 5000 ලක්ෂේ ලක්ෂ 10 මේ පට්ටපල් පදිලි බොරු. මේව වසංගත වගේ මිනිස්සු රවට්ටන්න එපා. පහන පත්තු කෙරුවා. පත්තු කරලා තුන තප්පර ගානින් අපේ ආත්මීය ආලෝකය වැඩි වෙනවා. අර නිකන් මේක හරියට නිකන් වෙඩි බේත් වලට ගිනි තිබ්බා වගේ තමයි පහනක් පත්තු කරනකොට අපේ ආත්මීය ආලෝකය දීප්තිමත්. ඉතින් අපේ ආත්මීය ආලෝකය වැඩි වුණාම දැන් වගේ මේ චෛත්‍ය වටේට ඔය ටයිල් අල්ලලා කොන්ක්‍රීට් අල්ලලා ග්‍රැනයිට් අල්ලලා නැහැ. තියෙන්නේ මොනවද? මුහුදු වැලි. නැත්තම් වැලි. මොනවද මුහුදු වැලි කියන්නේ? මේ අපේ කකුලේ යට තියෙන ප්‍රධාන චක්‍ර හතක්. මේ අටහරා මේ පොළොවට සම්බන්ධ වුණාම මහ පොළොවෙන් එන ඕසෝන් රින කියන කිරණ විද්‍යාත්මකයි මේක. ඕසෝන් රින කියන කිරණ විශ්වයෙන් එන කොස්මික් ධන කියන කිරණත් අර බෝපල තුලින් එන මොළයේදී ප්‍රතික්‍රියා කරලා බුද්ධිය සංවර්ධනයට අවශ්‍ය විකෘති වුණු ශෛල ප්‍රකෘතිතාවයටපත් වෙනවා. බුද්ධිය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා, නුවණ වර්ධනය වෙනවා. මේකයි සිද්ධාර්ථ කුමාරයා බෝධිය තෝරාගත්තේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ මේකේ ඉස්සරහටද ඉන්න ඕනේ පිටිපස්සෙන්ද ඉන්න ඕනේ? බරපතල ප්‍රශ්නේ. බෝධියට පිටුපාලා හිටියොත් බයින් නැද්ද? ආම්දුරුවෝ තොගේ කියලා පදේ කියලා බයිනවා. නමුත් ගෞතම බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා බෝධියට පිට දීලා නෙමෙයි හිටියේ. බෝධියට පිට දීලා. ඇයි එහෙනම් ඇයි ගියන්ට පිට දෙන්න එපා කියන්නේ? දන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කතා කරමු මාතෘකාවෙන් පිට යනවා නැත්තම් අන්න චෛතික සිත චෛත්‍ය ගාවදී නිර්මාණය කරගත්තා. බෝධි ගාවදී බුද්ධිය සංවර්ධනය අවශ්‍ය ප්‍රකෘති ශෛල විකෘති වුණු ශෛල ප්‍රකෘතියටපත් කරගත්තා. මේ විකෘති ශෛල ප්‍රකෘතියටපත් වුණු කෙනා මේක වැඩි කරගන්න ඊළඟට කරනවා මොකද්ද? පැන් කලයක්. මේ විශ්වයේ තියෙන නිර්මාතව වැඩියෙන්ම ගේන එක. පැන් කලයක් පොල් ගෙඩියක් තියලා මේ ඔළුවේ තියාගෙන වට හතක් යනවා. මේක තමයි නියම ක්‍රමය. වට හතක් ගිහිල්ලා පොල් ගෙඩිය බිඳහැරලා දාලා පොල් ගෙඩියක් අවශ්‍ය නැත්නම් පැන් කලයේ ප්‍රමාණවත් පැන් කලයේ කලය කියලා කියන්නේ විශ්වයේ තියෙන හොඳට මතක තියාගන්න. මැටි කලයක් කියන්නේ මොකද්ද? අපි ඉදිරි වැඩසටහනකදී ගේනවා.
විශ්වයේ තියෙන මහ පොළොවේ ශක්ති නිර්මාපක වලින් දෙවනි නිර්මාපකය මොකද්ද? එක ලිඳ, දෙවනි එක මැටි කලිය. මේක ඉතින් බොහොම ආධ්‍යාත්මික බලයක් තියෙන නිර්මාණයක් මැටි කලිය කියන්නේ. අපි ගොන් හරක් ටික අද මේක අයින් කරලා ෆිල්ටර් ගෙනල්ලා ඉවරයි. ඒක අපි ඉස්සරහට කතා කරමු. එතකොට මෙන්න මේ මැටි කලේ සෙම්බුව තියාගන්නවා කොහෙද? ඔළුවේ. තියාගෙන මේ බෝධිය වටේ යනවා දක්ෂිණාවර්තව. ඇයි මේ දකුණට යන්නේ? ඒත් අපේ ඉෂ්ට දේවතාවා එක්ක දකුණට නිර්මාණය වෙන්නේ. අපේ උප්පැන්න දුන්නේ තාත්තනේ. ඥාති දේවතාවා එක්ක යනවා. ගිහිල්ලා වට 7ක් ගිහිල්ලා මේක අපි අදිෂ්ඨාන කරලා බෝධියට හලනවා අර පිටට හලන්නේ නැතුව. නැතුව බෝධියට උල්දිය බාන්න බෝධියට වතුර ඕනි දේසාද? සාරන්නේ. ඉතින් දාලා මෙන්න මෙතන දී අපි දන ගහගෙන අදිෂ්ඨාන කරොත් අපේ ඉෂ්ට දේවතාවට පරම්පරා දේවතාවට බලය වැඩි වෙනවා බෝධියක් ළඟදී. මේක දන්න ජ්‍යොතිර්වේදියා කියන සට කපට මිනිහා කෙනෙක් යම් අසරණකමකට ගියපුවාම මොකද කියන්නේ? බෝධි පූජා 7ක් තියපන්. බෝධි පූජා 7 තියන්න කට්ටලියා හරි ජ්‍යොතිර්වේදියා හරි කියන්න ඕනේ. ඕන කෙනෙකුගේ බෝධි පූජා 7ක් තියෙනකොට ඉෂ්ට දේවතාවයි තමන්ගේ පරම්පරා දේවතාවයි ඉහළ තලයට යනවා. අපි ඒත් එක්ක රැහනක් බැඳෙනවා. ඉතින් මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මට තව කියනවා කිරියහරක් පූජා කරන්න කියලා. මේක කියන්නේ ඕනේ නැහැ. අන්න චෛතික සිත හදාගත්ත කෙනා බෝධියට ඇවිල්ලා බුද්ධිය වර්ධනය කරගත්තා. දැන් මේ චෛතික සිත හදාගෙන බුද්ධිය වර්ධනය කරගත්ත කෙනා යනවා කොහෙටද? විහාරයට. චෛත්‍යයෙන් චෛතික සිත සංවර්ධනය කරගත්ත කෙනා බෝධියෙන් බුද්ධිය සංවර්ධනය කරගෙන කොහෙටද යන්නේ? විහාරයට. මේ විහාරකයක් නිර්මාණය කරන අධ්‍යාත්මික තාක්ෂණයක් තියෙනවා. මේ විහාරකයේ වැඩ ඉන්න කවුද? ගෞතම බුදු පියාණන් වහන්සේ පිළිම වහන්සේ. එතකොට මේ තමයි බරපතලම ප්‍රශ්නේ. කාවින්දී දැන් පිළිම හදනවා තැනින් තැන රටේ හැම තැනම හන්දි ගානේ හදනවා. දැන් ගොඩක් තැන්වල පිළිම හදන්නේ මේ සුරුවම් හදනවා. ඒකට අපි පිළිමයක් හදන්න ඕනේ. මුස්ලිම්වරු මේ ස්පීකර් එක දානවා. ඒකට අපි ස්පීකර් එකක් දාන්න ඕනේ. පිරිත් දාන්නේ. මේක තමයි මතේ. මේකේ තියෙන සෙල්ලම් ටිකක් තියෙන හොඳ මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒ ටික කියනකම් මේ ටික විතරක් පැහැදිලි කරලා දෙන්නම්. අපි අර පන්සලේ මූලිකාංග ටික කතා කරන නිසා පිළිමයක් හදන ආධ්‍යාත්මික තාක්ෂණයක් තියෙනවා. පිළිමයක තියෙන ආධ්‍යාත්මික තාක්ෂණය මොකක්ද? ධානයේ මාත්‍රා මුත්‍රා නේත්‍රාව නැකත. ධානයේ මාත්‍රා මුත්‍රා නේත්‍රාව නැකත නැත්තම් මේකට ගැබ්බෙන ශක්තිය බුද්ධ ශක්තිය නම් නෙමෙයි. අසුද්ධ ශක්තියක් විශ්වයේ තියෙන. උදාහරණයකට අද ගත්තොත් අද රටේ හාමුදුරුවෝ අතර මාර ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. බැඩ්ඩෝ වෙන්නේ යනවා. මොකද්ද? මම ලෝකේ ලොකුම ඉදි පිළිමය හදනවා. මම ලෝකේ ලොකුම සැතපෙන පිළිමය හදනවා. මම ලෝකේ ලොකුම ගල් පිළිමය හදනවා. බැඩ්ඩෝ වෙන්නේ යනවා. නම ගන්න තෘෂ්ණාව. මැරිලා පෙරේත වෙලා ඉපදෙන්නේ සත්‍ය වශයෙන්. ඉතින් එහෙම කොටසක් යනවා. ඊළඟ කොටස යනවා හොඳම නිදහනයක් තියෙන තැනක් බලලා අර නිදහනේ ගන්න එක අරමුණු කරගෙන දීලා දිනවා. ඉතින් පැත්තේ ලෝකේ තියෙන විශාලම ගල් පිළිමේ කියලා එකක් හැදුවා. හදලා ඉවරලා බුදුහාමුදුරුවන්ට අවුරුද්දක් පිළිත් කීවා හාමුදුරුවෝ. ඒ මොකද? බුදුහාමුදුරුවන්ට අවුරුද්දක් පිළිත් කියපු જાතියක් අපි. මොකද දන්නේ නැහැ පිළිමෙට පිළිත් කියනවා. මම දන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. පිළිමයක ධානයේ මාත්‍රා මුත්‍රා නේත්‍රාව නැකත කියන පහ තියෙනවා නම් ඒ පිළිමේ නියම ස්ථානවල නියම ධාතුන් වහන්සේලා රහත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා නම් විශ්වයේ නෙන බුද්ධ ශක්තිය තමයි පිළිමෙට එන්නේ. එහෙම නොවන කිසිම දෙයක් අපි හිතමු ගෙදරක අපි තියනවා කියලා පිළිමයක්. මේ පිළිම එකක්වත් බුද්ධ ශක්තිය නෙමෙයි පිළිමයක් වගේ තිබ්බ නිර්මාණය වෙන්නේ. මැටි ගොඩක්, කොන්ක්‍රීට් ගොඩක් මේකට අසුද්ධ නිර්මාණයක් නිර්මාණය වෙනවා. මේ පිළිමේ කියන්නේ ගෙදරකට තියෙන හෙණයක් බවට පත් වෙනවා, කොඩි විනයක් බවට පත් වෙනවා. අයි මේ පිළිමේ හදන චේතනාව මොකක්ද? මූල්‍යකරණය සහ ව්‍යාපාරීකරණය උවමනාවට තමයි මේ පිළිමේ හදන්නේ. මේකේ ධානයේ මාත්‍රා මුත්‍රා නේත්‍රාව නැකත තියෙනවද? නැහැ. අපි අහලා තියෙනව නේද? නිකන් වචනෙට ඕගොල්ලෝ කියනවනේ. අර පිළිමේ කරු බාසුන්‍ය වස් වැදුනා. පිළිමේ නෙලපු කෙනා වස් වැදුනා. මේ පිළිමේ නේත්‍රා තියෙන්නේ මේ අම්මෝ අහවලයි ගෙට එන්න හොඳ නැහැ. ගමේ අහවල් පැත්තට හදන්න හොඳ නැහැ. අපි ඒක නම් කියනවා පඬිතුකමට. කියුවට පිළිමේක තියෙන ධානයේ මාත්‍රා මුත්‍රා නේත්‍රාව නැකත කියන කාරණා දන්නේ නැහැ. අසුභ ශක්තිය ඉතින් මේ ඇනි පිළිම මේ නුවර යුගයේ ඉස්සලා තිබුණ නැහැ කාගෙන්නේ. උදාහරණයකට නේරුතුමා සමාධි පිළිම ගාවට ගියපුවම උන්වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටිලා තියෙන නේරුතුමාගේ මොකද මේ පිළිමේ තියෙන සමාධියට තමන් සමාධිගත වෙනවා.
ඉතින් මේ පිළිමයක තියෙන ශක්තිය බුද්ධ ශක්තියට අපේ ආත්මය ආලෝකය ඕන වෙලාවක වැඩි වෙනවා. අන්න පන්සලේදී සිද්ධ වෙන්නේ මොකද්ද? චෛත්‍යයෙන් චෛතික සිත හදාගෙන බුද්ධිය සංවර්ධනය කරන බුද්ධිමත් කෙනෙක් යනවා සමාධිය අරගන්න කොහෙටද යන්නේ විහාරෙකට. සමාධිය අරගන්නකොට අපි එතෙන්ට ගෙනියන මොනවද? මල් මෙන් සුවඳවත්, පැම්බදුනක් මෙන් නොසෙල්වෙන පිරිසුදු, හඳුන් කූරු මෙන් සුවඳවත්. දානෙ තුල මොනවද තියෙන්නේ? සැප ගුණ වර්ණ ආයු වලින් සමන්විත පුද්ගලයෙක් ස්වාමීනි මම. ආත්ම වංචාවක් කරලා ඇතුලෙන් එළියට එන්නේ අදිෂ්ඨානයක් කරලාද? අදිෂ්ඨානයක් කරලා. ඉතින් මෙන්න මේ පුද්ගලයා සමාධිය ළඟම තමයි එළියට එන්නේ. සමාධිය අරගෙන එළියට ආපු කෙනා පන්සලේ දානශාලාව තියෙනවා වෙනම. ගිහිල්ලා ස්වාමීන් වහන්සේට දානි පූජා කරනවා, ආහාර පූජා කරනවා. එතකොට പ്രേත වන්දනාවට පිළිම වලටයි, චෛත්‍යයටයි, බෝධියටයි නෙමෙයි ස්වාමීන් වහන්සේලාට දානි අරන් යන්නේ. මේ දානෙත් තරන් යන විදිහක් තියෙනවා. ඒක අපි පිළිවෙලසටහන් වලදී කතා කරමු. මෙන්න මේ දානේ දානශාලාවේදී පූජා කරලා ඉවර වෙලා එනවා කොහෙටද? ධර්මශාලාවට. දැන් වගේ ආවාසෙකට රින්ගනවද? දැන් ආවාසෙකට ගිහිල්ලා හාමුදුරුවෝ කාමරයටක් රින්ගනවනේ. එහෙම જાතියක් නේද? ඉතින් ඒ නිසා එතෙන්ට මේ යන්නේ. දානශාලාවට ගිහිල්ලා එන්නේ කොහෙටද? ධර්මශාලාවට. මේ ධර්මශාලාව නිර්මාණය කරපු නියම තාක්ෂණයක් තියෙනවා. එතන මෙන්න මෙතන ඇවිල්ලා ගෞතම ස්වාමීන් වහන්සේගේ දහම තියෙන කරුණු ඉගෙන ගන්නවා. දැන් වගේ දේශපාලනයේවත් ගමේ තියෙන හට උඩමාරක් අල්ලාප සල්ලාපවත් නෙමෙයි දහම් කරුණු. මේ දහම් කරුණු ඉගෙන ගත්ත කෙනා පන්සලෙන් එළියට එනවා. චෛතික සිත හැදිලා බුද්ධිය සංවර්ධනය වෙලා සමාධිය. දැන් මේකද කාලින්දි මේ වෙනකොට මිනිස්සු කරගෙන තියෙන්නේ. මේකද කරගෙන තියෙන්නේ ආත්ම වංචාවද? ආත්ම වංචාව. එතකොට මේ හැම දෙයක්ම අද මේ තත්ත්වයටපත් වෙලා නැද්ද? ඉතින් මේකට තමයි පන්සල් නිර්මාණය කරන්නේ. තව හොඳ සිද්ධි ටිකක් මම කියලා දෙන්නම්. අය අපිට මේ චෛත්‍ය බෝධි පිළිම ගැන කතා කරන්නේ නැති නිසා ඉදිරි වැඩසටහන් වලින් මේ නිවන් මඟ යන වැඩසටහනේ පළවෙනි නිර්මාපකය බෞද්ධයන්ගේ ආත්මීය ආලෝකය වැඩි කරන්න, බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික තලයේ ඉහළට ගන්න නිර්මාණය කරපු නිර්මාණ ටික නිවැරදි නැත්නම් අපිට නිවන් මගේ යන්න බෑ. නියම පූජාව, වන්දනාව, ව්‍රත පුහුණුව කියන එක අපි ගාව තියෙනවා. එතකොට පූජාවයි, වන්දනාවයි, ව්‍රත පුහුණුවයි පවත්වන්න යන්න නියම සිද්ධාස්ථාන ටික නැතිනම් අපිට මොකද වෙන්නේ? මේක අපිට ගෙනියන්න පුළුවන්ද? බැලකට කාවින්දී මේ චෛත්‍යය තුළ චෛත්‍යය තියෙනවා චුඩමාලිකා. චුඩමාලිකා කියන්නේ මොකක්ද? ඉස්සර වැවයි, දාගමයි, ගමයි, පන්සලයි කියන සංකල්පෙදී අපි ගොවි පවුල් එක්ක නිර්මාණය කරපු සමාජ සංස්කෘතියක්. ඉතින් මේ ගොවිතැන් වැඩ කරනකොට මේ කුඹුරු වල වැඩ කරන වැහි වෙලාවට ගැමිනෝ ගොවියෝ. ඉතින් මේගොල්ලන්ට අකුණු වදිනවා. අකුණු වදීම වලක් වෙනවා. කොතනින්ද අපිට ආරක්ෂාවක් වෙනවා? චෛත්‍යයේ තියෙන චූඩාමාලිකේ. ඔයගොල්ලෝගේ ගෙදර තියෙන ටිප් ස්විච් එකේ තියෙන පලිගු කෑල්ල. ජපන මේ පලිගු කෑල්ල නිර්මාණය කරේ ටිප් ස්විච් එකට දාලා මොකක්ද කරලාද? අපේ ජයශ්‍රීම අපේ රුවන්වැලිසෑයේ තියෙන චූඩාමාලිකේ දාලා. මේ තාක්ෂණය තිබුණේ ජපානයේ නෙමෙයි හෙළයවුණු අපිට. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික තාක්ෂණය බලන්න. විශ්වයෙන් එන මේ අකුණු පහර ඉලෙක්ට්‍රිසි පවර් එක අයින් කරන්න තරම් ශක්තියක් අපිට චෛත්‍යයට තිබුණා නම් ඉදිරි වැඩසටහන් වලදී අපි කියනවා මේ රටේ භූමිකම්ප ඇති වෙන්නේ නැහැ. මම කියලා දෙනවා ක්‍රමවේදයක් ඇතුළේ ආධ්‍යාත්මික. එතකොට මෙන්න මේ චෛත්‍ය චූඩාමාණිකයෙන් අකුණුත් ඉවත් කරනවා. අපේ ගොන් හැටි කරේ මොකද්ද කරලා තියෙන්නේ? පටන් ගත්තා මේ සෙල්ලම් බල්බ් දාන්න. කොතනද පටන් ගත්තේ? තන්තිරිමලේ චෛත්‍යයත් එක්ක තන්තිරිමලෙන් පටන් ගත්තා. තන්තිරිමලෙන් මේක පටන් ගත්තා. ඒක පත්‍රකාරයෙක්, මම පත්‍රකාරයාගේ නම කියන්නේ මාධ්‍ය ආයතනෙකුයි. ගිහිල්ලා ආලෝක පූජාව කරා. මිනිස්සු බැලුවා ශක් මරු ලස්සනයි. අහවල් ආලෝක පූජා, අහවල් බල්බ් පන්සල පුරා දාලා. ලස්සනම. මිනිස්සු ලස්සන පෙන්නුවා. තන්තිරිමලෙන් පටන් ගත්තා. දෙවැනි එක පටන් ගත්තා සෝමාවතියට. සෝමාවතී චෛත්‍ය පුරාවට බල්බ් වෙනවා. ලංකාවේ පන්සල පාර පෙරහැර පාස දලදා මාලිගාවේ දලදා වහන්සේගේ වැඩ ඉන්න කරඬුවේ ඉඳන් ගොන් හරක් ටික මොකද කරන්නේ? අදිනා මේ ඉලෙක්ට්‍රිසිටි පවර් ඇදලා ඉවරලා මොනවද දාන්නේ බලන්න. එදා හෙළයෝ ටික මේ තිබුණු ශක්ති ප්‍රභව
ඉවත් කරන්න චූඩාමණික්කේ නිර්මාණය කරලා විද්‍යුත් ශක්ති කදම්බ එළියට ඇදලා දානකොට අද ඉන්න අපේ ආගමික නායකයෝ කියන ගොන් 70 මොකද කරේ හැම තැනම චෛත්‍ය පාස බෝධිය පාස මම අනිත් ආගම ගැන කතා කරන්නේ මගේ ආගම ගැන විතරයි මම කතා කරන්නේ මොකද කරේ විද්‍යුත් ශක්තිය එකතු කරුවද නැද්ද ඉතුරු වේද චෛත්‍ය ශක්තිය මේ මිනිස්සුන්ගේ මොළගෙඩි විකෘති වෙන එක සාධාරණද සාධාරණයි තව මොකද්ද කරන්නේ කවින්දි අද අපේ අප්‍රමාණ මැරෙන මුතුන් මිස්සෝ ලක්ෂ ප්‍රකෝටි ගාණක් මේ චෛත්‍යයත් එක්ක රැහැම් බැඳගෙන ඉන්නවා. අපි මේ චෛත්‍යයක් වන්දනාමාන කරනවා වගේම නොපෙනෙන අය බොහොම ප්‍රමාණයක් මේ චෛත්‍ය වන්දනා කරනවා. ලක්ෂ කෝටි ගාණකින් මේ චෛත්‍ය බෝධි එක්ක රැහැම් පද්ධතියක් තියෙනවා. ගත්ත අර කප්ලුක මම විශේෂයෙන් මේ වැඩසටහනෙනුත් ඒකටම කියනවා. මොකද කරන්නේ? දුම් අල්ලල්ල තව ගාතාව කිය අරක වටේ බදිනවා. ආධ්‍යාත්මික රැහැන් බැඳෙනවද නැද්ද? ආධ්‍යාත්මික රැහැන් බැඳෙනවා. බැඳෙන්න මේ ආධ්‍යාත්මික තලයේ විකෘති වෙනවද නැද්ද? විකෘති වෙනවා. මේ වෙනකොට ආධ්‍යාත්මික තලයේ මේ කප්රු පූජාව නිසා බෞද්ධ ආධ්‍යාත්මික තලයේ විකෘති මට්ටමකටපත් වෙලා ඉවරයි. තව ටික කාලයක් ගිහිල්ලා මේ පුංචි දරුවෝ ලොකු වෙලා ඇහුවොත් අප්පච්චි අම්මේ මොකටද චෛත්‍ය තියෙන්නේ අම්මේ අප්පච්චි කිව්වොත් ඒ දරුවන්ගේ දරුවන්ට ඒ දරුවෝ කවදා හරි කියලා දෙන්නේ මොකද්ද? පුතේ මේක තියෙන්නේ කප්රු පූජාවටයි ආලෝක පූජාවටයි. කියන්නේ නැති වෙයිද? නැත්තම් නෙළුම් මල් ලක්ෂ්‍ය පූජාවට. නෙළුම් සාමාන් පිච්ච මල් මෙච්චරේ පූජාවට. මෙහෙම තමයි කියන්නේ. මොකද චෛතික සිත සංවර්ධනය කරන විදිය දන්නේ. බෝධියේ බුද්ධිය සංවර්ධනය කරන විදිය දන්නේ. පිළිම වහන්සේගෙන් සිද්ධ වෙන දන්නේ. අද බලන්න ලංකාවේ නිදහන් ගැනීම ආරම්භ කරගෙන මේකේ ධනේශ්වර පන්ති රදල පන්තියේ ඉන්න යම් ස්වාමීන් වහන්සේ මම කියන්නේ උන්ට ආගමික පාතාල නායකයෝ කියලා. ආගමික පාතාල නායකයෝ පිරිසක් අද මොකද කරන්නේ? කෝටි ප්‍රකෝටි ගණන් වල පන්සල් හදමින් යනවා. මොකද්ද මොවුන්ගේ යටි අරමුණ? ඒ එතන තියෙන නිදහන් ගැනීමේ මූලික අරමුණ. මේ හදන එක පන්සලකවත් ආධ්‍යාත්මික තාක්ෂණය ආධ්‍යාත්මික ආලෝක වැලි කැටයකවත් නැහැ. මම හොඳට හොයලා තියෙනවා. ඉතින් අද මෙච්චර දේවල් කරලා බෞද්ධ කොඩි මෙච්චර දාලා සුදු ඇඳුම් මෙච්චර ඇඳලා මෙච්චර ප්‍රසිද්ධියක් කරලා මෙච්චර දන්සල් දීපු රටේ අපි දැක්කා පෞද්ගලික අරගලවලදී ගෝත්‍රිකයෝ වගේ ගහලා ලේ හලාගෙන පාරේ යදගෙන ගියාද නැද්ද? අන්න ගෝත්‍රිකයෝ බවටපත් වුණා. කෝ අපේ තිබුණු සමාජ සම්මතවාද නේද? මේ තත්ත්වයට අදපත් උනේ පන්සල තුල දැහැමි ක්‍රියාවලිය සඳහා පන්සල යොදාගත්තේ නැති එකකින්. අද මේ පන්සල මූල්‍යකරණයෙන් විකෘති වුණු හම්බ කරන ආර්ථික මර්මස්ථානයක් විතරයි. ඉතින් මේකේ ගණින්නාන්සලා කියන කොටස අද සමාජයෙන් අයින් වුණා. නැවත අර කියනා වගේ උපසම්පදාව ගෙනාවත් උපසම්පදාවේ තියෙන කර්ම කාරණා නෙමෙයි අසිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ගණින්නාන්සලාගේ ක්‍රමවේද තමයි පවත්න්නේ. ඉතින් ඒක නිසා කාලේ හරි අපිට පන්සලේ නිර්මාණක නිර්ණායක නිවැරදි කරගන්න මෙහෙම කරගත්තොත් අපිට හැකියාව තියෙනවා සිද්ධාර්ථ කුමාරයා නිලුම් මල් 7ක ඇවිදීම නිර්මාණය කරන්න මේ චක්‍රහතේ ආලෝකය ලෝකෙට උද්දීපනය කරගන්න පුද්ගලයා කියන්න අපිටත් හැකියාව තියෙනවා මේ චක්‍රහතේ ආලෝකය උද්දීපනය කරන්න. ඒ වගේම ගින්න වායුව චලය කියන්නේ මොකද්ද? මේ එකෙක් ශක්ති ප්‍රභව මොනවද? අඩුම තරමේ එතනිනුත් එහා ඕනේ කාවිදි පංචභූත විද්‍යාව මොකද්ද? පංචභූත ශක්තිය මොකද්ද? පංචභූත ශක්තිය තියෙනවා නම් අද මේ රටේ හාමුදුරුවෝ සීනි කියලා බෙහෙත් ගන්න යනවද? පංචභූත විද්‍යාව දන්නා නම් මේ රටේ ඉන්න හාමුදුරුවෝ අද ප්‍රෙෂර් කියලා බෙහෙත් ගන්න යනවද? පංචභූත විද්‍යාව දන්නා නම් මේ රටේ ඉන්න හාමුදුරුවෝ අද heart attack කියලා දන්නවා. මතක තියාගන්න මේ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් 95%කට මේ ලෙඩ ටික තියෙනවා. ඉතින් මේක කියන්නේ අත්තන උන්නාන්සලා චෝදනාවක් නේ පව් මගේ වචන වලින් කියන්නේ පව් මම හැල්ලුවට ලක් කරනවා නෙවෙයි දහම හරි මොනවද මේ දහම නිවැරදි දහම කියන්නේ හොයාගන්න නිවැරදි දහම හොයාගන්න අදුම තරමේ පංචභූත ශක්තියව ශරීරය සමතුලනය කරගන්න බැරි නම් ඒ දහමෙන් වැඩක් නෑ මේ දහම තුලින් මිනිස්සුන්ට කියා දෙන්න කාලය ඇවිල්ලා දිවිදුකම නැති කරගන්න විදිය මේ දහමෙන් කියා දෙන්න කාලය ඇවිල්ලා නිරෝගීමත් ජීවත් වෙන්න ක්‍රමය මිනිස්සුන්ට කියා දෙන්න ඇවිල්ලා සතුටින් ජීවත් වෙන්න ක්‍රමය අකුසල් වලින් අයින් කරගන්න ක්‍රමය මිනිස්සුන්ට කියා දෙන්න. එහෙම වුණොත්
දුක තරහ වේදනාව නැති සමාජයක් නිර්මාණය කරගන්න හැකියාව. ඉතින් අපි මේ වැඩසටහනේ කාවින්දී ඉස්සරහ නිවන් මඟ කෙනෙකුට නිර්වාණ මඟට යන්න කියා දෙන කාරණේදී මෙන්න මේ කාරණා ටික කියා දුන්නේ නැත්තම් ඔහුට යන්න පුළුවන්ද? අතරමං වෙනවද? අතරමං වෙනවා. බුද්ධ ഘോഷ හාමුදුරුවන්ගේ ක්‍රියාවලියට ගොදුරු වෙනවද? ගොදුරු වෙනවා. ඉතින් ඒකයි අපි මේ කාරණා කිව්වේ. නැතුව කිසියම් වූ ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන තියනා වූ කුහක චේතනාවකින් හෝ කෙනෙකුට මඩ ගැහිීමේ චේතනාවකින් හෝ සමාජය විකෘති කරන චේතනාවෙන් නෙමෙයි සත්‍ය දේ දැනගන්න. ඊළඟට තව කාරණයක් මෙතෙන් එකතු කරන්න ඕනේ. අපි නිවෙස්වල පත්තු කරන බුදුපහන. ලොකු ප්‍රශ්නේ. කාවින්දි දැන් කාවින්දි ගෙදරත් බුදුපහනක් පත්තු කරනවා. අතර තියෙනවා මොකද්ද? පිළිමෙත් තියෙනවා. රූපත් තියෙනවා. දෙවි දේවතාවුත් තියෙනවා. පහනක් තියෙනවා. සමහරු ආහාරත් උතන ප්‍රේත වන්දනාවට ගන්න ආහාරත් පූජා කරනවා. සමහරු මලුත් පූජා කරනවා. නොඑක වන්දනා නැද්ද? සමහරු කියන මට ඔය මගේ වැඩසටහන් වලට එන අය ගොඩක් අහන වෙලාව මගෙන් අහන මහත්තයා මේ පහන කියන්න හොඳ වෙලාවක් මොකද්ද? මම ඉතින් කියා දෙනවා. පව් නැත්තටම. පහන කාවින්දී අපිට තියන්න හැකියාවක් නැහැ ගයක් ඇතුලේ. ඇයි? ගෞතම බුදු පියාණන් වහන්සේගේ ආලෝකය මෙතන තියෙන්න පිරිසුදුභාවයක් තියනවද? නැහැ. එක පැත්තක කෑබදීම. එක පැත්තක අපේ කිලිටි ඇඳුම්. එක පැත්තක අපේ ගමම්මන් බඩු මුට්ටු ආදී. සුදුසුයිද ගයක් පන්සලක් කරගන්න පුළුවන්ද? ගයක් පන්සලක් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි කරන්නෝ මෙන්න මේක ගෙදර පිරිසුදු තියාගත්ත ස්ථානයක් නිර්මාණය කරා කොහෙද කාවින්දි? ගෙදර ඉස්සරහ පිට. ඉස්සරහ පිට තමන්ගේ තනගුරු මට්ටමේ උසට ලෑල්ලක් නිර්මාණය කරලා බුද්ධ මන්දිරයක් නිර්මාණය කරගන්න. වන්දනාමාන කරන්න. මෙතෙන්ට දෙවි දේවතාවුන්ගේ ශක්තියත් බුද්ධ ශක්තියත් කියන එක නිර්මාණය කරනවා. ඉතින් මේ නියම බුද්ධ ශක්තිය නිර්මාණය වෙන වෙලාව තමයි හවස 5:00 උදේ 5:00 මේ වෙලාවට මෙතෙන්ම වැඳ පුදා ගන්න පුළුවන් නම් බොහොම වටිනවා. පහනක හැඩයක් තලයක් දිශාවක් නෑ. පහනක් අපි පත්තු කරන්නේ අපේ තේජෝ ශක්තිය අපේ ආත්මේ අවදි වෙන්න. මේ අවදි කිරීම තුළ අපිට හැකියාව තියෙනවා විශේෂිත බුද්ධ ශක්තියත් එක්කලා එකතු වෙන්න. මේක තමයි ගෙදරක පහනක් නිර්මාණය කළ යුතු විදිය. පුළුවන් නම් බුද්ධ රූපයක් තියාගන්න, බුද්ධ පිළිම තියන්න යන්න එපා. මොකද ඔබට කියන්න බෑ ඔබේ පිළිමය, ඔබේ නිවසේ තියෙන පිළිමය ධානයේ මාත්‍රා මුද්‍රා නේත්‍රා නැකත තියනවාද කියන්න බෑ. ඒක නිසා රූපයක් පමණක් තියාගන්න. Tamanට හැකියාවක් තියෙනවා මේ පිළිමේ බලය තියෙනවා කියලා කියන්න ප්‍රශ්නයක් නෑ. අද හැබැයි පිළිම මොකද වෙලා තියෙන්නේ? හන්දි ගානේ පිළිම හදලා අසුබ ශක්තිය නැති කරලා ඉවරයි. අද ලෝකේ ලොකුම පිළිම අර පිළිම මේ පිළිම හදලා මතක තියාගන්න මේ ස්වභාව ධර්මයේ අසමතුලිතතාවය සම්පූර්ණ හේතුව විකෘති පිළිම ඉදි කිරීම. මේ විකෘති පිළිම ඉදි කරපුවම විශ්වයේ දින ආධ්‍යාත්මික බල ස්වභාවික බල විකෘති වෙනවා. මේ වගේ ඵල විපාක අද විදින්නේ. මතක තියාගන්න න්‍යාෂ්ටික අවියාවුද වලින් කරනවට වඩා රසායනික පොහොර වලින් කරනවට විනාශයක් මේ නියම ආධ්‍යාත්මික තාක්ෂණය නැති පිළිපෙකින් රටට කරනවා. ඒ නිසා මේ හානිය කරන්න එපා. සියලු ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලන්නේ, සියලු ආධ්‍යාත්මික සභාවල් වලින් ඉල්ලන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි කාවින්දි මෙන්න මේ නිර්මාණය කරන නිර්මාණවල ඊළඟ ප්‍රශ්නේ තමයි ගෙදරක පිළිමයක් කැඩෙනවා. පිළිමයක් කැඩුනම මොකද කරන්නේ? ෂේප් එකේ හොරෙන් ගිහිල්ලා කොහෙද යන්නේ? හාමුදුරන්ට හොරේ බෝධිය වටේ තියනවද නැද්ද? බෝධිය වටේ තියලා ඉන්නවා. නැත්තම් කොහේ හරි වැල් බෝධියක් ගාව හරි තියෙනවා. ඉතින් මේ රටේ මම යෝජනා කරන දෙයක් පන්සලක තියෙන පිරිවානා මංචකය නැද්ද? පිරිනම් පාන පිළිම වහන්සේ නැද්ද? තියෙනවා. ඉතින් මෙන්න මේ පිරිවානා මංචකයක් කොහේ හරි හදනවා නම් කරුණා කරලා මේ වටේ තියෙන කැඩුණු බිඳුණු පිළිම ටික මොකද කරන්න ඕනේ? අතන නිදාංගත කරන්න. සුදුසු ස්ථානයක් අනිවාර්යයෙන්. මොකද්ද පිරිවානා මංචකය? ඉතින් මෙන්න මේ දේවල් වලට පන්සලේ එක් නිර්ණායක තියෙන්නේ. අපි මේවා හරියාකාරයට ප්‍රයෝජනෙට ගමු කියන යෝජනාවක් මම කරන්නේ. කවිදි දන්නවා දැන් හැමතැනම තියෙනවා පිරිත් කියනවා. පිරිත් නූල් බඳිනවා. කරේ බඳිනවා, හතේ බඳිනවා. ඔය නැතිවම කියුනේ මාර මෙතන ඉඳන් මෙතෙන්ට සෙට් එකක් දාලා තියෙනවා. මේක මේනියාව. මේ මේනියාව මම මේ හොද කරන්න යන්නේ. හොඳද? මේ රටේ කෙල්ලෝ ලස්සන බැඳගෙන යනවා. ක්ලාස් යන දරුවෝ මේ අනිත් මේක මොඩලින් එකක් වෙලා. පිරිත් නූල කියන්නේ මොඩලින් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඩිසයිනින් නෙමෙයි.
ෆැෂනින් නෙමෙයි. හොඳද? එතකොට පිරිත් කියන පිරිත් කණ්ඩායමක් ඉන්නවා. සුදු ඇඳගෙන ලස්සනට ගිහිල්ලා පිරිත් කියලා අම්මට සිලියනවා. අපි පිරිත් කියනවනේ. අපි අහවලු පිරිත් කියන්නේ. මේ පිරිත් කියන කණ්ඩායම. මේක විතරක් ඔබ හොයලා බලන්න. ඔබ පිරිත් කියන යම් කණ්ඩායමක් නම් ඔබේ කණ්ඩායමේ සමාජිකයෝ මරණයටපත් වෙන්නේ මොන ආකාරයකටද? ඔවුන්ට හැදෙන ලෙඩ මොනවද? දරිද්‍රතාවය මොනවද? කියන එක ගැන ඔබ හොයලා බලන්න. එහෙනම් ඔබ ඔබේ නිවැරදිභාවය පිළිබඳව ප්‍රශ්න කරන්න. හාමුදුරු කෙනෙක් පිරිතක් කිව්වොත් ඔහුට රැකවරණයක් තියෙනවා බුද්ධ චීවරයේ. බුද්ධ ධම්ම සංඝ නැතුව පිරිත් කීමේ හැකියාවක් නැහැ. ඒකයි පිරිවාණ පොත් වහන්සේත් අනිවාර්යෙන් කරුණුන් වහන්සේත් වඩම්මනවද නැද්ද? වඩම්මනවා. ඉතින් ඉස්සර පිරිතක් කියනකොට මෙන්න මේ ආකාරයට පිරිත කියන්නේ කොහොමද? ගම්මායිම් කියලා දෙයක් තියෙනවා ඉස්සර පන්සලක. අපි කියන්නේ හතර පේරුවේ කාරකාදීන් කියන එක නිර්මාණය වෙන්නේ මේ ගම්මායිමත් එක්ක. එතකොට මේක දේවාලයක අපි යාතිකාවක් ඇහුවොත් කියන මොකද ඇලකදී දොලකදී මම්මාවකදී පාළු අම්බලමකදී යකුගේ යක්ෂණිකුගේ ඇල්මක් බැල්මක් ලැබෙන්න එපා. එහෙම නේද? ඉතින් මේක එනවා කොතෙන්ද? පිරිත් ගෙදරට. පිරිත් ගෙදරට පිරිත කියන කෙනා පිරිත කියන්න බලාපොරොත්තු වෙන කෙනා දවස් 21කට කලින් ගමේ ස්වාමින් වහන්සේට ගිහිල්ලා ආරාධනය දෙනවා. හාමුදුරුවෝ ආරාධනයක් දෙන්නේ කොහොමද? විත්තිල 7ක් නිර්මාණය කරන විදිහක් තියෙනවා. මල ගෙදරක් කියන විදිහක් තියෙනවා. අනිත් ආරාධනයක් දෙන විදිහක් තියෙනවා. බුලත් කොලේ අනිත් පැත්තට තිබ්බොත් කොහොමද? තුඩ එළියට තියලා මරණයක් කියන දැහක් ගොටුව දෙන්නේ. එහෙම නැත්තම් අනිත් ආකාරයට බුලත් අත හදලා විත්තිල අත හදලා දැහක් අතට නිර්මාණය කරලා දැහක් දීලා ආරාධනා කරනවා. මගේ නිවසේට අහවල් දවසේ පිරිතක් කියා ගන්න ඕනි ස්වාමීන් වහන්සේ මේ කොහොමද මට කරගන්න ඕනේ. ඒතන හාමුදුරුවෝ කියනවා කීනමක් එකතු කරලාද කරන්න ඕනි කියන එක හාමුදුරුවෝ යෝජනා කරලා එයාගේ තියෙන හැකියාවත් එක්කලා ඒක යොදා ගන්නවා. යොදා ගත්තට පස්සේ දින නියම කරගත්තාම මම දින නියම කරගත්තා මගේ ඉන්න ගමේ අනිත් ලේ නෑයන්ට මම ගිහිල්ලා බුලත් දෙන්න ඕනේ. මේක චාරිත්‍රයක්. අයියේ අක්කේ නංගී මල්ලි මගේ තියෙනවා අහවල් දවසේ බල වරෙල්ලා මගේ පිරිත්. එතකොට මේ පිරිත දවසට කොල්ල කුරුට්ට මහල්ලෝ තරුණයෝ ඔක්කොම එන්න ඕනි. කවුරුත් පිට ඉන්න බෑ. ආවට පස්සේ ගමේ අනිත් අය ගොක්ටෑන දානවා ඉස්සරහ පිට ගේට්ටුවේ. ගොක්ටෑන දැම්මට පස්සේ අය ලේ නෑයොන්ට එළියට යන්න පුළුවන්ද? ලේ නෑයොන්ට එළියට යන්න බෑ. ඉතින් හාමුදුරුවෝ වඩම්මලා කරුණාංශේ වඩම්මලා පිරිවණ පොත් වහන්සේ වඩම්මලා හැන්දෑ දොරේ ගහලා හවස දේවතා ආරාධනයේ තියලා පිරිත් පුරලා පිරිත් ටික කියලා මහ පිරිත් කියලා අලුයම් දොරේදී ආටනාටිය කියලා ආටනාටිය එළවන ගාථා ටික කියලා ආරක්ෂක පිරිත් ටික කියන තුරු මේ පිරිත් නූල අල්ලගෙන ඉන්න ඕනේ කවුද? ලේ නෑයෝ සීලෙන්දට. දැන් ඉන්නවද ඇතුලේ? ඉන්නේ නෑ කිල්ලා යනවා. පිට මිනිහෙක් තමයි එක්ක අල්ලගෙන ඉන්නේ ওই පිරිත් නූල. ඉතින් ඒ ගියාට පස්සේ පිරිත් පැන් කලයක් තියනවද නැද්ද? කලයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ පිරිත් පැන් ටික බොන්න දෙන්න ඕනි සියලුම දෙනාට. බොන්න දෙන්න ඕනි. ඇයි? යක්කු පෙරේතයෝ භූතයෝ කුම්මාන්නේ මේ අපේ ශරීර කූඩු ඇතුළට රිංගනවද නැද්ද? රිංගනවා. ඉතින් මෙන්න මේ පිරිත් පැන් බීපුවාම ශරීරයේ නාහරක් පාසා දමනියක් පාසා මේකට මම කියන්නේ ලේ මස් ඇටනහර ක්‍රියාත්මක වෙන අසුබ ශක්තිය අයින් වෙනවද නැද්ද? අයින් වෙනවා. අයින් වෙනා මේ චක්‍ර හතේ ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. මේ චක්‍ර හතේ ක්‍රියාකාරීත්වයට බාධා නොවෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. බාධා නොවෙන්න පිරිත් නූල බදින්න අවසර තියෙනවා කොහොමද? උතුරු සළුව දාන විදිහට. පිරිත් නූලක් දාන්න අවසර ඇත්තේ උතුරු සළුව දාන විදිහට පමණයි. අතේ බඳින්න කිසිදු අවසරයක් නැහැ. මේ අතේ බැඳපු නූල් ක්‍රමේ ආවේ කොහෙන්ද කියලා අපි කියමු. හොඳද? මේකත් නැත්තම් කොහොමද? කපුවෝ කට්ටලියෝ වරන්කාරයෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන මිනිස්සු ටික ඉස්සර යක්කු යක්ෂණියෝ ප්‍රේතයෝ බැඳගෙන වැඩ කරා. මේක මේ රාවණ යුගයේ ඉඳන්ම ආපු සිද්ධියක්. හරි. මෙන්න මේ බල බැඳ ගන්න මේ ශරීරයේ තියෙන ප්‍රධාන නිල ටිකක් තියෙනවා. වම් අතේ යමෙක් බැඳ ගන්නවා නම් මලගිය ප්‍රාණකාරවල බල තමයි බැඳගන්නේ. දකුණු අතක යම් කෙනෙක් බැඳ ගන්නවා නම් ඥාති දේවතාවුන් වහන්සේලාගේ එළියේ ඉන්න රැහන් බැඳ ගන්නවා. මේක කරේ කට්ටානියා.
මේක පටන් ගත්තා කවුද? ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ. ගියපු ගමන් මෙහෙම කෙරුවා බැන්දා. ඔහොම කරා ඔළුවට දැම්මා. මේක කරන්න එපා අපරාධයක්. හාමුදුරුවෝ විතරක් උතුරු සළුව දාගන්න ආකාරයට පිරිත් නූල දාගෙන ගිහියන්ට බදිනවා අතටයි කරටයි. හරියනවද? හරියන්නේ නැහැ. ඉතින් මේක නිවැරදි කරගන්න ඔබ අත්තල නූල් බැඳගත්තා නම් මෙන්න මේ දේවල් වලටපත් වෙනවා. මගේ ගාවට එනවා ඔය දැන් අවුරුදු 16ක් තිස්සේ මම බෞද්ධ සුවමෙහි වැඩසටහනක් කරනවා මේ පංචභූත ශක්තිය සම්පූර්ණ කරන රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහන. අපි ඒකයි බය නැතුව හැමදේම කියන්නේ ආධ්‍යාත්මය අල්ලලා බලලා ස්පර්ශ කරලා දැනিলা තමයි අපි මිනිස්සුන්ට මේ දේවල් කියලා දෙන්නේ. නැතුව මේ පොත්පත් කියවලා මේ අහවල් පරම්පරාවේ මෙහෙම කිව්වා අහවලා කිව්වා අහවල අපි මේ දැනලා ස්පර්ශ කරලා දැනින දේවල් ටික අපි ගියපු මාර්ගයක අපි මේ ගෙනියන්න ඕනේ. ඉතින් මෙන්න මේ එන අය සමහර අය එනවා අනේ හාමුදුරුවෝ පන්සලට නූලක් බැන්න මට ආය අතේ අමාරු කරේ අමාරු වැඩි වුණානි මහත්තයා. බලපුවම මොකද්ද? පිරිත් පැන් බීලා නැතුව පිරිත් මණ්ඩපේ ඉඳලා නැතුව බඳින නූලක් ඔයයි. මොකද වෙන්නේ? හරකෙක් කුඹුරකට දාලා වැට ගැහුවොත් මොකද වෙන්නේ? කුඹුර කනවද නැද්ද? කුඹුර කනවා. හරකා එළියට දාලා වැට ගැහුවොත් මොකද වෙන්නේ? කුඹුර ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනවා. අන්න ඒ වගේ තමයි මම මේ උදාහරණේ කිව්වේ. කිසිදු අයිතියක් නැහැ ඉබාගාතේ පිරිත් නූලක් මිනිස්සුන්ට බඳින්න. ඊළඟට තමයි තවත් කරන ගොන් තකතිරු ඔලොමොට්ටල වැඩක් තියෙනවා. කෙනෙක් මරණාසන්න මොහොත වුණාම ඒ මරණාසන්න මොහොතට ගිහිල්ලා ගරුතර ස්වාමීන් වහන්සේ පිරිත් ටිකක් කියලා නූලක් පැතලා එනවා. මතක තියාගන්න ලෙඩා මරණ වේගය වැඩි වෙනවා. හරි. හාමුදුරුවන්ට මං කියන මේ රටේ ලෙඩු මරන්න එපා මෙහෙම. පිරිතේ බල දන්නේ නැත්තම් පිරිතේ බල දන්නවා නම් විතරක් මෙන්න මේ නියම සූත්‍ර දේශනා ටික දේශනා කරලා පිරිත් පැන් බිව්වට පස්සේ කරුණා කරලා පිරිත් නූල උතුරු සළුව දාන ආකාරයට දාන්නේ නැත්තම් රෝගියා මැරෙනවා. මම පරීක්ෂණ ආශ්‍රයෙන් ඕන සාක්ෂි සාධක ඇතුව පෙන්නන්න. ඒක නිසා මේ අපරාධෙත් කරන්න එපා. මේවා නොදැන කරන දේ තමන් දන්නවාය කියන වැඩාය කියන පදනමින් කරන්න යන්න එපා. මේ හානිය අපේ රටේ සිදු වුණු සම්බුද්ධ ශාසනය තුළ විකෘතිතා අද සම්මත වෙලා ඉවරයි. මේවා කියද්දි හිත රිදෙන්න පුළුවන්. හිත රිදවන්න නෙමෙයි මේ කියන්නේ. මේ විනාශයල් වළක්වන්න අපිට කාලය හරි පාවිච්චි. අදත් හරවත් දේශනාවක් ඉදිරිපත් කරමු. මාට බොහොම ස්තුතියි. ඒ වගේම මෙවැනිම දහම් වැඩසටහන් අපි ඉදිරියට රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. දිගටම අප සමග ඔබ රැඳී සිටින්න. ඒ වගේම අපිට අමතක නොකර කමෙන්ට් කරන්න. ඔබගේ අදහස් අපිට දක්වන්න. ඉතින් අදත් ගිහින් එන්න. ඉතින් නිලමතුමනි ඔබතුමාට නිවන් සැප ලැබේවා. ඒ වගේම සියලුම ප්‍රේක්ෂකයන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා.